සුබ දවසක් කැම දෙනාටම ඉතින් CFA සිලොන් ෆිල්ම් ඇකඩමි එකතු වෙලා ඉන්න ඔගොල්ලෝ ගොඩක් කාලයක් බලගින් නැති වීඩියක් දායිද දායිති කියලා මොකද මට පවගීටික වීඩියෝ දාන්න බැරුව මොකදම අවුදු 4ක් විතර දැන්ට වීඩියෝත් දාලනෑ මගේ පවගිටික කරපු වැඩ රාජකාරිත් එක්ක කියන්න මං ඉඩිටිං වල ඉර වෙලා හිටිය පවගිටිකේ මංටෙල්ලි මේ සිරීස් වගේක සහෆිල්ම් එක එඩිට් එකට හිර වෙලා තිබුණා ඒ හින්දා මේ මට කරගන්න බැරි වුණ දැන් සහ මම මේ පහුගිටික පොඩක් ෆලෝ කර මේ වීඩියෝස් එහෙම YouTube එකේ කියන්නේ ෆිල්ම්වල ස්ක්‍රිප් රයිඩිං හරියට කරන්න කොහොමද සහ ෆිල්ම්යක් හදන්න කොහොමද එතකොට තව ඇඩ්වාන්ස් නොලෙජ් එක මම පොඩ්ඩක් මගේ වැඩියුණු කරගත්තා ඕගොල්ලන්ට ලොකු දෙයක් දෙන්න ඕන හින්දා සහ මම කැමති ගොඩම්ම හරිදේ උගන්නන්න මොකද මම වැරදි දේවල් මගෙන් කියවමුත් ඒක අවුලක් හින්දා මොකද අපි දැන්ට ලෝකේ ගත්තොත් දැන් ලෝකෙ තියෙන සිනමාව මාරම වෙනස් මාරම දියුණු සහ මිනිස්සුන්ගේ මොලෙත් දැන් මාර විදියට දියුණු මිනිස්සු දෙයක් ප්‍රොසෙස් කරගන්න විදි ඔලුවෙන් ඒ දේවල් වෙනස් ගොඩක් මේ හින්දා අලුත් ලෝකෙට හරියන විදිහට උගන්නන්න ඕකලට දෙයක් කියල දෙන්නසා මම දෙයක් ඉගෙන ගන්න මම පහුගේටගෙන ලොකු ගොඩක් මහන්සි වුණ ඒකට ඉතින් ඒකින්ද මට වීඩියෝ කරයට දාන්න උනෙත් නෑ දාන්න මට හිතුනෙත් නෑ ඉතින් හරියට දෙයක් ඉගෙන ගන්නකක් ගොද මම කලින් කියපු දෙවල් වැරදිී කියන නෙවේ නමුත් කලින් මම ගොඩක් පොඩි දැනුමක් තමයි ඇත්තම කතා මට තිබුණේ ඒ දැනුමත් එක් ම දන්න දේවට විතර ඔගලට කියෙන ඉතිරින් හර දෙයක් උගන්න ඕන මොකද ස්ක්‍රප් යිඩිං සබ්ජෙට් එක තමයි පලවිනිියෙන් අපි අතගහන්න ඒක තමයි මම ඉස්තරත් කියන ෆිල්ම් එක 75ක් ඉවරයි අපි ස්ක්‍රිප්ට කරයට ලියාගත්තොත් ස්ක්‍රිප් එක ලියාගන්න එක හරියට කරගන්න ඕන හින්ද මම ගැන ගොඩක් අධ්‍යනය කර සහ ම මේ දවසල ස්ක්‍රිප්ටල් ලියාගෙන යනවා හිද මට ලොකුවක් දැකීමත් තිනොේ ගැන මම හිතනෝ මට ලොකු කියන සාමාන්‍යයෙන් මට දැන්න විදිර ලොකු අදකීමක් මංගේ ගත්තා එක ස්ක්‍රිප් එකින් ගොද මං ඒක ලියන්න ගිහිල මට විච්ච ප්‍රශ්නය හැමදේමත් එක් ඉතින් ඒකත් ඉස්සරහට ටෙලිසිරිස්සයක් විදිහට ඕගලන්ට බලාගන්න පුළුවන් වෙයි ඒක ට්‍රේල එක මම එක අපි නිර්මාණය කරලා එක ට්‍රේල එක ම අනිවාරමේ මගේ YouTube චැනල එක දානවා ඕගොල්ලන්ට ඊට පස්සේ උගලපන එක බලන්න ඉතින් අපි අලුතෙම අපේ පලවිනි කාලකින් පස්සේ පලෙන් වීඩියෝ විදිර ම මුලින්ම තීරණය කර ඔගොල්ලො ගොඩාක් කිල්ල තිබුණ ස්ක්‍රිප් රයිටිං ගැන උගන්නන්න ෆිල්ම් එකක් ලියන්නේ කොහොමද අපි ෆිල්ම් මේකින් ලදී එකන අප කලින් ෂෝට් ෆිල්ම් ගන්න කතා කර ගොඩම් ස්ක්‍රිප් රයිටිං කවද පටන්ගන්න ඉලිතින් ම අද තීරණය කර මේ වීඩියෝ එක ස්ක්‍රිප් රයිටිං පටන්ගන්න හරි දැන් අපි වැඩි කතා නැතු අපි වැඩට බහිම් ඉතින් මම ඔගලන්ට මුලින්ම කියන්න මේකේ මම ගොඩක් සාරංශය කල තමයි ගන්න ඔගොල්ලන්න මොකද මේ YouTube චැනල එක මට මේක ගොඩාක් වෙලාවක් ඇදගෙන යන්න බැරි නිසා නික ඔගුලන්ට ගොඩක් බෝරිං වෙන හිද මම එහින්ද මූලික කරුණු පැහැදිලි ඔගලන්ට කියන්න ඒ ඔස්සේ ඔගලන්ට පුළුවන් සොයන් අධ්‍යනයක් කරන්න මොකද ගොඩක් වීඩියෝස් YouTube එක තියනවා මේ ගැන සර්ච් කල්ල ම මේ කියන කරුණු ගැන සර්ච් කල වාට හවාගන්න පුලන් මේ කියන දේවලින් වාට ස්ක්‍රිප් එකක ෆිල්ම් හැකි ස්ක්‍රිප් එකක් ලියාගන්න පුළුවන් ඉතින් අපි මුලින්ම කතා කරු සාමාන්‍ය ෆීච ෆිල්ම් හැකි ස්ක්‍රිප් එකක් ලියාගන්න කොහොමද වෘතාන්තයක් රූප රචනයකට ගේන්න එකන තිරනාටකකට ගේන්න කොහොමද කියන එක අපි මේක ඇතුළ කතා කරගම් මුලින්ම පලනි මාතෘගා විදිර කතාගන්න කැමති චිත්‍රපටයක තියෙන වටිනාකම ඔගොලන්ට කියල දෙන්න මොකක්ද චිත්‍රපටික තියෙන වටනාකම ඔකොල්ලොන්ට මුලින්ම චිත්‍රපටියක් කරන්න හිතෙන් ඇත්ත සාමාන්‍යෙන් මොක්හර ඔගොල්ල කැමති ජෝනරයක ෆිල්ම්මයක් හමත ඔගොල්ල කැමති ශානරයක ෆිල්ම්මයක් දැකලා නැත්තම් පොඩි කාලින්දලා ඔගොල්ල කැමති විදිහක ෆිල්ම්මයක් දැකලා මටත් ඒ වගේ හදන්න ඕන කියන අයිඩියයක එන්න ඇති මම හිතන්නේ ගැන්නේ එක තියෙනර වාව් එකට ඕගොල්ලො කැමතිලා ඒක තය මුලින්ම ඉන්ප්‍රශන්න කෙන්නේ මේ මමත් ෆිල්ම්මයක් හදන්න ඕන කියලා එත්තකොට ඒක අවුලක් නෑ ඒක තමයි අපි හැමෝටම තියෙන මූලිකදේ පල්මුලිම මුලික බේස්මන්ට් එක වැටෙන් එතනමයි අපි හැමෝගෙම මගෙත් පොඩි කාලෙ මමත් හිතපු දෙයක් තමයි කොහොමද මේ ෆිල්ම්මයක් හදන්නේ ෆිල්ම් එක හදන ක්‍රියාවලි හරි මාර ආතල් වැඩක් කියලා හලා තියනවා ඉතින් ඒක සහ ඒක මාරජ ඒ අර
හැමෝට මේක සෙට්ෙන්නේ ගැන ඒ වගේ වැඩ දැන් ගොඩක් අයි කැමති කැමරාව කරන ෂූට් කරන්න එකන අපි හැම්බලේ මුලින්ම හිතන්න කැමරාවක් කරගෙන ෂූට් කරන එක තමයි මේක ෆිල්ම්මයක් කෙන ඇත්තරම බේස්ස එක ඒක තමයි කැමරාවක් කර මොක්කර ෂූට් කරන එක ඒක ඒ ෂූට් කරලා ඒක තව කෙනෙට බලන්න මේව කරන එක තමයි ෆිල්ම්මයක් කියලා පිහිතන්න එතකොට ඒකම ඇත්තටම චිත්‍රපටියක් කියන්න අද කාලෙ වෙද්දි ඇත්තරම ප්‍රොෆෙෂනල් ගැන වෘත්තිමය ජීවිතයේ වෘත්තිමය කලාශේෂත්‍රයේ සිනමාව තියෙන්නේ කොතනද මිනිස්සු සිනමාව භාවිතා කරන්න මොනවගේ දේවල් වලට එතකොට මිනිස්සු සිනමාව රසවිඳින්නේ මොනවගේ විදිහටද කියන එක අපි දැනගන්න ඇත්තරම චිත්‍රපටික තින වටිනාකම තමයි මම හිතන විදිහට ඔය නිකමට හිතන්න දැන් අපි ඔයාගෙන් මම ඇහුවොත් එද්දාස් 900 එකන්නේ සුද්දගේ කාලේ අපි කිවොත් ලංකාව ගැන 1900 කියන අවුරුද්ධ ගැන අපි ලංකාව තිබ්බ කොයි විදියට ලංකාව ජන සමාජය කොයි විදිරද දේශපාලනය මොකක්ද වෙළඳාම සංස්කෘතිය ඒ දේවල් ගැන මම ආගෙන් හොත් ඕගොල්ලු කියයි සමහර වෙලාවට ඒවා ආශ්‍රිතව ලියවුණු පොත්පත්වලින් අරගෙන ඒ කැන්නේ අපි ගත්තොත් ගම්පෙරලිය එතොට ඒ වගේ මාටින් වික්‍රමසිංහ මහත්මයගේ පොත්පත්වලින් මගේත ඊට පස්සතයි මාටින් වික්‍රමසිංහ මහත්මය හිටිය මට හරිට කාසිමාව මතකනෑ මංගෙන ඒ වගේ අර ඒ කාලේ ආශ්‍රිත පොත්පත්වලින්සා මොනහ නැත්තං වෙන පොත්පත්වලින් ඒකාල් ලියවෙච්චේවැන් තමයි අපි මූලාශ්‍රාරගෙන මෙන්න මේ වගේ තමයි කියලා අයිඩියක් ගන්නේ සමාජ කාලසිමාව මේ වගේයක් කියලා එතකොට මම ඔගොල්ලන්ට කිව්වොත් 1950 ගණන්වල නැත්තම් 48 වගේ කාලවල ලංකාව කොයි වගේ එකක්ද කොයි වගේද මිනිස්සු හැසිරෙන්නේ කියලා ඔයගොල්ලන්ට කිව්වොත් ඔයගොල්ලෝ ඒකට තව දෙයක් ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ අපේ රටේ පළවෙනි චිත්‍රපටිය හදන 1947 තමයි අපිට බලන්න පුළුවන් චිත්‍රපටිය දැන්ට තියෙන්නේ. ඊට කලින් හැදිලා තිනවා. නමුත් අපිට දැන්ට බලන්න පුළුවන් කඩවුණු පොරොන්දුව කියන චිත්‍රපටිය 1947 තමයි තිරගත වෙන්නේ. එතකොට මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙත් ඒ කාලේ ආශ්‍රිතව තමයි අවුරුදු 5කට විතර කලින් වෙන්නේ නැති නිර්මාණකාරය පටන් ගන්නේ. ඒතර ඒ කාලේ ගැන අපිට අවබෝධයක් ගන්න ඒ පොත්පත් විතරක් නෙමෙයි අපිට තව මූලාශ්‍රයක් තියෙනවා චිත්‍රපටි කියන එක. හැබැයි ඒ චිත්‍රපටිය බලලා අපිට අයිඩියා එකක් ගන්න බෑ. මොකද මම එහෙම කියන්නේ. කඩවුණු පොරොන්දුව කියන චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ ද්‍රවිඩ ඉන්දියානු ද්‍රවිඩ අධ්‍යක්ෂකවරුන් සහ ඉන්දියානු නිර්මාණකරුවන් කීපයක් එකතු වෙලා. එතකොට ඒ ඉන්දියානු නිර්මාණකරුවෝ ඒක ලියලා තියෙන්නේ ඉන්දියාවේ තියෙන සංස්කෘතිය සහ ඒ සිනමා ශානරයට අනුකූලව. ඒ කියන්නේ ඒක කතා කරන්නේ සමහරවිට අර පොතේ භාෂාව අපි කියන්නේ නිකන් අපි කෙනෙක් කතා කරනකොට නිකන් අර ලිඛිත භාෂාවෙන් කතා කරනකොට අපි කියනවා නිකන් කඩවුණු පොරොන්දුව ඇහුණාද කියලා. එහෙමත් අහනවනේ අන්න ඒ වගේ ඒගොල්ලෝ කතා කරන්නේ අර නිකන් අර මේ අයියා මේ කීමෙක් දාන්නේ වගේ නිකන් අර තේරෙන මේ ඒකන අර නිකන් ලිඛිත භාෂාවකින් නිකන් අර නාට්‍යමය ස්වරූපයකින් පොඩි අධිරංගනයකින් එහෙම එකක් කරන. එතකොට කවුරු හරි දැන් මේ කාලේ කෙනෙක් බලලා ඒ කාලේ ගැන ජජ් කරන්න ගත්තොත් ඒ විදිය තමයි කියලා. ඒ කියන්නේ මිනිස්සු හැසිරෙන්නේ ඒ විදියට කියලා අපිට හිතනවා නිකන් ඒ ෆිල්ම් එක බලුවොත්. එතකොට එතන පොඩි අවුලක් තියෙනව නේද? ඔන්න ඕක තමයි චිත්‍රපටියක තියෙන වටිනාකම. මොකද අපි හරි චිත්‍රපටියක් නිර්මාණය නොකරොත් අපේ දැන් අද දවසේ මේ අපි ඉන්න 2025 අපි චිත්‍රපටියක් හදනවා වෙනස්ම සංස්කෘතියක් එකන සාමාන්‍ය රියලිටියගේ මම කියන්නේ යථාර්ථවාදී චිත්‍රපටියක් අපි කියමු සාමාන්‍ය සමාජය තුළ තියෙන කතන්දරය සරල කතාවක් අපි හදනවා වෙනස් විදිහකට ගැන එහෙම හදන එක අවුලක් නෑ. නමුත් ඒක අපි මෙන්ෂන් කරලා තියෙන්නුනේ ගැන මේ කතාව එක්කෝ ෆික්ෂන් එකක් මේක අපේ ඉමජිනේෂන් එක හදපු පරිකල්පනයට හදපු කල්පිතයක් කියන එක එක්කෝ අපි ඒකෙදි මුලින්ම පෙන්න්න ඕන නැත ඒක බලාගෙන ඇදේ පටපිට බලාගෙන අපිට දැනෙන්න ඕන මේ කල්පිටයක් කියලා. හැබැයි අපි ඒක මේ රියලිටිය එක තියෙන සාමාන්‍ය සමාජ අපිත බේස්ටෝන් ටරූ ස්ටෝරි හරි ඉන්ස්පයින බේස්ටෝන් ටරූ ස්ටෝරි කියලා අපි ඒක යථාර්ථවාජී සමාජය ඇතුළේ නිර්මාණයකරොත් නිකං වෙනස් විදිහකට අධිරංගනයක් එක් භාෂාව වෙනස් විදියට අපි හිතමු දැන් දෙමළ තින්න පරිසරයක සිංහල කතා කරනවා.
එහෙම ඒවත් තින නැද කාලේ දෙමළ ගෙවල්වල සිංහලෙන් කතාක චිත්‍රපටිය ඇතිල් ලංකා එතකොට මීට දැන්ට අවුරුදු 100ක් එහා පැත්තර ගියෝ එකන අවතාව අවුරුදු 100කින් මේ චිත්‍රපටිය කෙනෙක් බැලුවොත් එයා හිතන්නේ නැද්දි වෙයිද ඒ කාල දෙමළ ගෙවල්වල සිංහලෙන් කතා කර කියලා එතුර ඒ ප්‍රශ්නයක් ඇත්තනම කියනන දෙමළ ගෙවල්ල දෙමළ දමිලි ජනතාව අතර සිංහලෙන් කතා වෙන්නේ ගොල දමිලි භාෂාවෙන් කතා කරන්න එතකොට ඒක ප්‍රශ්නයක් නැතන එතොර ඒ වගේ අපේ තියෙන රජ කතා ඒවත් වෙල තින් ඒක ඒගැන රජ කතාවට මූලාශ්‍ර අරගන්නේ වට තින භාෂාව ඒ දේවල් අරගන්නේ පරණ සෙල්ලිපි වලින් ඒ වගේ දේවල්ලින් එතට පරණ සෙල්ලිපි පරණ පුස් කොළපොත් ඒ වගේ ලියවෙච්ච මූලාශ්‍රලින් හැබ ඒ හරියට රිසච් කරොත් තේරෙනවා ඒ කාල ලිකිත භාෂාවසා කතා කරන භාෂාවත් දෙකක් වෙන්න ඇති කියලා එතකොට ඒක හරියට රිසච්චයක් ඇති කරන්න ඕනද එහෙම නැතු රජකතාවලට ඔය පෝලිමට පව්ගීටිගේ ගහගෙනකි රජකතාවල එහෙම මේ ඒවට අතගහල තියන මිනිස්සු ඒව කරලා තියෙන විදිිය හරි වැරදීමන්න හිතන්න එතකොට ඒ අපි හිතන්න තාම රජකතාවල අරදැන් ඒව කතාවනික නාට්‍ය මේ සරූපයකින්නේ මේ පියානනේ අයියන්ඩිය එහෙම කියලා අරනිකං අමුතුව ආමන්ත්‍රණ වලින් කතා කරන සහ ඒ කතා කරන ඇක්සන්ට එක එතෝට රංගපාන විදිහ මිනිස්සු ඉන්න පොසිෂන් නිකං හරියට අර නිකං අපි වේදිකා නාට්ටිවල දකින ඒ සිංහ බාහු නාට්ටිය දකින ඒ පොසිෂන්ම තමයි සිංහ බාහු චිත්‍රපටිය ඇතින එතකොට ඒ කම්පෝසිෂන්නේ ඇක්ටිං මේ රිදම් එක ඇක්් කන්නකොට ඇගේ මවන හඩ හැඩතල හැමදේම මේ ඒ දේවල් එතකොට ඉතින් ඒක ලොක වුලක් තින හැබ ඔයගෙන ඔගොලන්ට නිකන් ගේම් ස්ට්‍රෝන්ස් වගේ ෆිල්ම් බැලුත් මේ ටෙලි සිරිසිය බැලුත් ඔගොලන්ට තේරෙයි ගේම් ස්ට්‍රෝන්සය කොච්චර සරල කරලා තිනවාද කියලාගෙන ඒක ඒන්චන්ට ඒ කියන්නේ අපි කියන්නේ යුරෝපයේ තියෙන ඓතිහාසික යුගේ මුල්ල හරි මුල් කාලෙ වගේ කතාවක් නඒක කෙනෙ ප්‍රාග් ඓතිහාසික යුගයම කියන්න බෑක ටිකක් දියුණු ඒතකොට ඒ ප්‍රාග් ඓතිහාසිකට පසු යුගේ වගේ කාලයක් තම ඒගොල්ලු අරං තින්නතකොට ඒක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ ගොල්ලු කියන එක බැලුවොත් අපේ තියෙන රජකතයි ඒකේ තියෙන දෙක හරි සරල බව ඒක තියෙන හරි සරල බව අපට අඳුරගන්න පුළුවන් තේ වගේ මේ චිත්‍රපටියක වටිනාකම ගත්තුත් අපිට තව අවුරුදු 100ක් ගියාම මේවා තමයි අපිට මේ තියෙන චිත්‍රපටි අපි අදහදන චිත්‍රපටි තමයි මූලාශ්‍රයක් වෙන්නේ මේ තියෙන අපේ කාලේ ගැන ඒ කාලෙදි මේ අදහසක් ගන්න වෙන්නේ ඒ වගේ ඒ හින්දා අපි මේ සිනමා ලෝකෙට එතකොට මේ සිනමා ශේෂ්ත්‍රයට දායාද කරන නිර්මාණ අපි හොඳට ඒ ගැන හොඳ මේ අවබෝධකින් හොඳ වගකීමකින් වගවීමකින් අපි දේවල් කරලා දෙන්න ඕන නැති වුණොත් ඒක අපි කරන ලොකූ අපරාධයක් එතකොට හැබැයි මම කියන්න ඔය ෆික්ෂන් එතකොට ඔය තින ඇනිමේටඩ් මූවි ෆික්ෂන් එතකොට වෙන ග්‍රහලෝකවල කතන්දර අපි කියමුක වෙනත් ලෝකකින් එන කතන්දර සහ මේ ලෝක ඇතුළම පැරලල් වර්ල්ඩ් ගැන කතා කරනයවා වෙන සයින්ටිෆික් කාරණා ගැන දැන් අපි හිතුවත් මේ පොලෝ දැන් ඔය නිකන් ගොඩ්සිලාවගේ ගත්තු දැන් ඒ කාල ඇතර මේ වර්තමානති පොලෝ පලාගෙන සතෙක්කනෝ කියන එක තවවු 100 ගිල්ල බැලුවෙන් පස්සේ මෙන්න මේ කාලෙදි පොලෝ පලා සතෙක්කාව කියන එක ඒක ඒකාලෙදී ඒගොල්ල මේම කරන්න මේක මෙහෙම මුණනා කියලා මොකද ඒක මිත්ත එකක් නේතකොට කල්පනා කරනවා එහෙම එකක් මේ කාලෙ වෙලා තිනවද ඇත්තරම කියලා ඒක ගැන හොයලා බලන්න එතකොට හැබැයි ඒ ෆිල්ම් එක ඒ මිනිසු හැසිරෙන විදිහ අපි හිතුවොත් දැන් ලංකාවේ මිනිස්සු ජපන් විදිහ නැත්නම් කොරියන් විදිහට හැසිරෙනවා නැත්නම් ලංකාවේ මිනිස්සු ඉන්දියන් විදිහට හැසිරෙනවා ඉන්දියන් ඇක්සන්ට් එකෙන් කතා කරන්න ගත්තොත් ඉංග්‍රීසි ඇක්සන්ට් එකෙන් කතා කරන්න ගත්තොත් ඒතර ඒ වගේ සාමාන්‍ය සරල සාමාන්‍ය දේවල් වෙනස් කරන්න ගත්තොත් ඒ කාලේ මිනිස්සු කල්පනා කරනවා යකෝ මේ කාලේ මිනිස්සු මෙහෙමනේ හැසිරලා තියෙන්නේ හරි අරක මිත් එකක් වෙන්න පුළුවන් ඒක මේ පරිකල්පනයක් වෙන්න පුළුවන් නමුත් මේක යථාර්ථය තියෙන දේ මේ වෙනස් වෙලා තියෙනවා නම් ඒක බලනවා ඒකලා මේ කාලේ මේම තමයි කතා කරන්න ඇති මේක වැරදි අවබෝධයක් යනවා ඒ කාලේ එන්නේ ඒකින්ද චිත්‍රපටියක වටිනාකම තීරණය වෙන්නේ ඒ චිත්‍රපටි මේ අපි චිත්‍රපටි වටිනාකම අපි ඇඟට දාගන්න ඕන මේ ඔන්න ඔය විදිහ තමයි ඒ කියන්නේ මේක කොච්චර වටිනවද අපි කරන රාජකාරිය කොච්චර වටිනවද කියන එක මේ විනාඩි දැන් මම විනාඩි ඔයගොල්ලන්ට කතා කරලා තියෙන විනාඩි 15ක් විතර එතකොට මේ විනාඩි 15 ඇතුළේ ඕගොල්ලන්ට හරි අවබෝධයක් ගන්න පුළුවන් මම මේ කෝස් එක දිගටම මේ මගේ දේශනේ දිගටම අහන් ඉන්නවද කියලා මොකද මම කැමති නෑ ඇත්තම කතාව කියනවා නම් නිකන් කියන්නේ ආතල්ලකට තමයි ෆිල්ම් කරන්න ඕන නමුත් දැන් ලෝකේ එක්ක අපි යන්න නම්
අපි අනිවාරෙන් හොඳ නිර්මාණ කරන්න ඕන. ඇත්තරම මේ ලෝකෙත් එක් අපි තරන් කරන්න ඕන. මේ අපි ඉන්දියාව දිහා බලාගෙන ඉන්දියාව තියන චිත්‍රපටියකට වැඩිය පල්ලෙහැන් තියන එක අපි කවදක්කත් සහ ගැන අපි හරි ප්‍රාථමික විදිහට චිත්‍රපටිකෝ කතන්දර කරන එක මන්නන් හිතන්න මේ ඒක සාර්ථක වේ කියලා මොකද ලෝක දැන් තියන වෙනම තැනක. හරි අපි යන් ඊළඟ මාතෘකාවට ඇත්තම චිත්‍රපටියක ප්‍රධානම දේ තමයි සංකල්පය. සංකල්පය කියන්නේ මොකක්ම හරි මේ දැනට මේ ලෝකෙ තියෙන මතයක් හෝ කාගේ හරි මතයක් හරි නැත්ත ඔයාගේ පෞද්ගලික මතයක් හරි මොක් හරි සංකල්පයක් ඒකන ඒක ඔප්පු කරන්න පුළුවන්ගන්න අපේ චිත්‍රපටිය ඇතුළේ. ඒ සංකල්පේ යථාර්ථවාදී විදිහට ඔප්පු කරන්න පුළුවන්ගන්න අපේ චිත්‍රපටිය ඇතුළේ සහ ඒ සංකල්පය ඔප්පු කරගන්න පුළුවන් නොත් තමයි අපිට මිනිස්සු අතරට යන්න පුළන්. මොකක්ද මේ සංකල්පය කියන්න කියලා අපි කතා කර මොකක්ද මේ සංකල්පය අපි උදාහරණයක් ඉදිරිකිවොත් හෙට දවස ඉරු පායන්නේ නෑ කියන එක හෙට ඉරපායන් නෑ කියන එක ඒක අයිඩියය හෙට ඉර පැව නැති වුණුත් ඒක අයිඩිය එක තොට හෙට ඉර පැවේ නැති වුණ මේ ලෝකේ සාමාන්‍ය විදිහට තියාගන්න පුළුවන් මේ ලෝකේ තියෙන්න ඉර අවශ්‍යනය කියන එක මගේ පෞද්ගලික සංකල්පයක්. ඒක යථාර්ථයක් නෙමේ ඒක සයින්ටිෆික් පැත්තෙන් ගත්තොත් ඒක වැරදි මගේ සංකල්පයක්. එතොට මම ඒක ඔප්පු කරන්න නිර්මාණයක් කරන්න ඒක ලොකූ ෆික්ෂන් එකක් වන්නට ලොකු මේ කියන්නේ අපි කියන්න මේ පරිකල්පනය කරන නිර්මාණයක් වෙන්න පුළුවන් වෙන මේ ලෝක තියෙන සබෑ සුරුපි වෙනස් කල්ලා වෙනවා අපි වෙන ග්‍රහලෝකයක් ගෙන අපිත වෙන ග්‍රහලෝකයක් කියල ඉරවාගන්න හරිද ලොකුවට ඉරවහගන්න ඊට පස්සේ මේ පෘතිවය ඇතුළේ ජීවය කොහොමද ඊළඟට විනාස වෙලා යයිද නැත්තං තියේද අපි කියන්න අපි කියනවන් තියෙනවා කිය එතකොට මිනිස්සු එකට ගෙස් ෆයිට් කන මොකද පිසිකලී අපි පිසික්ස් විදිහට ගත්තොත් භෞතිකවාදයෙන් භෞතික විද්‍යාවෙන් ගත්තොත් ඒ ඉර වහගන්න ග්‍රහලෝකයකාවොත් ඒකෙන් වෙන බලබෑම අපි මෙතර පෙන්න්නවා නැතුව ඉරඇවිල්ල වැැහවා අපි මේ සාමාන්‍ය දිරින් නෝකල පෙන්නුවත් ඒ අපි ෆෙල්ලෙනවා තොට අපේ සංකල්පය එතනම කඩා වැටනවා. ඒ හින්දා අපිට ඕන කරනවා අපේ සංකල්පය ඇත්තටම යථාර්ථයක්ද යථාර්ථයත් කරන්න පුළුවන්ද ඒකට භෞතික සාධක වටාපිටාව දේශපාලන සාධක සංස්කෘතික සාධක සමාජීය සාධක බලපානවාද කියන එක රිසර්ච් එකක් කරා එමනත්තම් පර්යේෂණයක් කරා අපි ඔප්පු කරගන්න ඕන. අපි පර්යේෂණයක් කරන්න ඕන අපේ සංකල්පයක් තින නගේ සංකල්පය ආශිතව අපි පර්යේෂණ ගන්නාවක් කරන්න ඕන. නිකං උදාහරණයක් ඉදියට ගන්න මාතෘමූලික සමාජයේ විසින් පිරිමි දරුවන්ගේ පෞරුෂය නැති කර දමයි විනාස කර දමයි කියලා කියමුක අපි ඒක උදෙක් සංකල්පයක් විතර. එතකොට ඕකට අදාළව අපි රිසර්ච් කරන්න ඕන. අම්මල මූලික වෙච්ච පවුල්ග අපි අරගෙන එතකොට ඒ පවුල්වල පිරිමි ළමයින්ගේ තත්ත්වය කොහොමද ඒ ළමයින්ට දැනෙන විදිිය කොහොමද ඒ ළමයි අනාගතය පවුලක් සංවිධානය කරගන්න ඒ ළමයි ලොකුණ හම කොහොමද තව කාන්තාවක් හොයාගන්න ඔයි දේවල් ඔක්කොම අපි රිසර්ච් කරල හාගන්න එතකොට ඒ සංකල්පය අපි ගැඹුරින් පර්යේෂණය භාජනය කරලා ඒ පර්යේෂණ ඇතුළේ ඒ අපි හොඳට අපි දැනුවත් එන්න ඕන අපි සංකල්පය ගැන හරිද බොහෝ වෙලාවට අපි සංකල්පයක් ඉදිරිපත් කරන්නේ අපි ඒ සංකල්පය ගැන ලොකු දැනුවත්කමත් තියෙනකොට ගැන අපි සංකල්පය ගැන අපිට හොඳට විශ්වාසවන්ත වෙනකොට එත කියන දෙයක් අපිට සංකල්පයක් මකරි කන්සෙප් එකක් තියන ඒ කන්සෙප් එකට කවුහරි අභියෝකරොත් නෑ කොහොමන මේ කියලා අපිට තර්ක කරන්න සාධක තියන ඒ ගැන අන්නේ වගේ අපි ඒ ගැන හොඳටම දැනුව ඉතින් තිර රාචකෙක්ට එහෙම නැත්ත රයිට කෙනෙක්ට මේක අනිවාරයෙන් කරන්න මොර දෙයක් තමයි රිසර්ච් කියන ඕනම දෙයක් ඕනම දෙකද රිසර්චයක් අපි කරන්න හරිද ඊළඟට ප්ලොට් එක එමනතන් කතා වස්තු අපි ගැන්නේ නෂ්ටිය කියන එක කතා වස්තුවක් කියන එක අපි ප්ලොට් එකක් කියන එක සමහර වෙලාවට අපිට සංකල්පයක් තිබ්බට හොඳ පැහැදිලි සංකල්පයක් සංකල්පය හොඳ ස්ට්‍රෝන් මේ ශක්තිමත් සංකල්පයක් තිබුණට ප්ලොට් එකක් අපිට නෑ එකෙන අපිට කතාවක් ගොතාගන්න හරි අමාරුයි කැන ඇත්තම කතාව කියනවනම් අපි කතා ගෙතීම සම්බන්ධව අපි හැමෝටම මේ ලොකු හැකියාවක් නෑ සමහරවිට වාට තියෙන පුළන් ඇත්තම තිර රච්චනයට යොමු වෙන්න ගොඩාක් කතා ගොතන්න පුළුවන් අය තමයි හිතන්නේ එකන ආසවෙන්න තිර රච්චනක් එක්වෙන්නේ ගැන මං ඕන ෆිල්ම් ස්ක්‍රිප් රයිට කෙනෙක් වෙන්න නැත්තං තමන්ගෙම ෆිල්ම්මක් කරන්න ආස කරනයි තමන්ගේ ෆිල්ම්මක් ඉදිරියට කරන්න ඕන කියන එක ආසාය හිතනෝ
මොකක්කෝ ස්ක්‍රිප් එකක් මාත් ලියල ෆිල්ම්මයක් කරන්න ඕන ගෙන ඔය දෙගොල්ලම අනිවාරෙන් ඒ දෙගොල්ලොන්ටම තියෙන ප්‍රශ්නයක් තමයි පලොට් එකක් කොමද හොයාගන්න කියන එක හරිද පලොට් එකක් හොයාගන්න කොහොමද උදාහරණයක් දිට මම ඔයාට කියන්නම් ඒ කියන්නේ දසොරි මම ඔයාට වීඩියෝ එකක් දැම මීට කලින් ඇත්තනම පලොට් එකක් හොයාගන්න ලේසි ක්‍රමය මොකක්ද කියන එක ම ෂෝට් ෆිල්ම්වලට තමයි දැම්මේ නමුත් ඒකවාට බැලුවොත් තේරෙයි ඒකත්වයට උපයෝගියරගන්න පුළන් මේ ට මගේ වීඩියෝ ලිස්ටෙන් ගිහිම් බලන්න පුල නැතම මෙතම දාන්නම් ඒක ලිංක එක මේ ටැග් එකක් මෙතනින් ගිහිම් බලන්න මේක වාට පුළුවන් මේකෙන් කොහොමද පලොට් එකක් හොයාගන්න ලේස් ක්‍රමයක් කියන එක එතකොට මම ඒගෙන ආවිස්තර කරන්නේ පලොට් එකක් කියන්නේ අපිට කතාවක් එකනෙ අපේ සංකල්පය අරගෙන යන්න පුළුවන් කතන්දරක් බොහෝ විට ඒ පලොට් එක මුල ඉඳං අකට මරං යන්න එක්කො එක පුද්ගලයෙක් වෙන්න පුළුවන් කෙනෙ පුද්ගලය වටා තමයි මේ පලොට් එක ගොඩනැගෙන්නේ නැත්තං පුද්ගලයන් කීප දෙනෙක් වටේට මේ පලොට් එක ගොඩනගෙන එහෙමත් නැත්තම් මොවක් හරි දැන් අපි එතනින් හට පස්සේ කතා කරම ගැන දැන්ට අපි කරක්ටර්ස් එක් යන ෆිල්මාවක් ගැන කතා කරමු මොකද කරක්ටර්ස් නැතුව වුණත් පලොට් එකක් කරන්න යන්න පුළුවන් හරිද ම මුලින් ලේසි වෙන්න ඕගලන්ට පලොට් එක ගැන කතාවස්තුව මනුස්සෙක් එක් එක පුද්ගලෙක් එක්ක යාගේ වටේ අරගෙන යන්න කොහොමද කියන එක කතා කරන්න හරිද ඊළඟට අපි චිත්‍රපටි කරන්න ඕන මොන ස්ටයිල් එකෙන්ද දැන් ඕගොල්ලෝ දැකලා තියන හොලිවුඩ් චිත්‍රපටි ඊට බොලිවුඩ් චිත්‍රපටි ඊලාට කොලිවුඩ් චිත්‍රපටිල ලංකාවින්න අපිට පේන්න ඔන්න ටික තමයි එමනතන් කොරියන් ්‍රාමස් තියන කොරියන් ්‍රාමනම සොරි කොරියන් ෆිල්ම් තියන ඉටවසේ ජපනී සේව තින චයිනී සේව තියන ෆ්‍රෙන්ච් ෆිල්ම් කියලා තියන ගොඩාක් ජෝනරස් ඒකන මේ ශානර තියනවා රශයන් ෆිල්ම් තියෙනවා ජර්මන් ෆිල්ම් තියෙනවා ඊට පස්සේ එකක රට හැම රටකටම ආවේනික චිත්‍රපටි ස්ටයිල් එකක් තියෙනවා එතකොට අපි දැනට ලංකාවේ කෙරෙන්නේ ලංකාව ඇතුළෙත් ඇත්තරම ස්ටයිල්ස් කීපයක් තියෙනවා ඒ ස්ටයිල් කීප අතර ප්‍රධානවම ගොඩාක්ම අපේ අය කරන්නේ ඉන්දියන් මුහුණුවරක් ගත්ත චිත්‍රපටිගෙන ඉන්දියන් කිව්වත් ගොඩක්ම දකුණු ඉන්දියාවේ කැනෙ දෙමල සිනමාවෙන් ආශ්‍රිතව කරන ඇත්තින්න හින්දි සිනමාව ආශ්‍රිතව කරන ඇත්තින්න මලයාලෙන් සිනමාව ආශ්‍රිතව කරන ඇත්තින ඒ කැන ඒ ස්ටයිල්ලට කැනෙ ඒ අපේ ගොඩක් කියලා ලංකාව ඇතුළේ ඒ ස්ටයිල්ල කඳුරගෙන තින විදිත් වැරදිගෙන ලංකාව ඇතුළේ අය ඒ ස්ටයිල්ලට කරන්න යනෝ කියලා කරන්න මේ රටේ තියෙන අරම කලින්කිව කරලා චිත්‍රපටි තින වටිනාකම නැති කරලා මේ රටේ තියෙන සංස්කෘතිය එතකොට මේ රටේ මිනිස්සු හැසිරෙන විදිහ මේ රටේ මිනිස්සු තීරණ ගන්න විදිහ ඉන්දියානු කරණය කරනවා එතකොට ඒක ඉන්නේ ලංකාය මිනිස්සුනාට මේ කතාව ඉන්දියන් එකක් හින්ද අපිට හිතනවා මේ ඇත්තට මේ වගේ මිනිස්සු මේ වගේ තීරණ ගන්න මේ වගේ සමාජයක් නෙමෙයි ලංකාව තුළ තියෙන්නේ කියලා ඒක වෙනම කතා කරන්නට කාරණාවක් හරිද ඊළඟ හොලිවුඩ් ස්ටයිල්ලට ගන්න ඉන්න බොහෝ විට ලංකාවේ අය හොලිවුඩ් ස්ටයිල් කියලා කරන්නේ ගොඩක් ඉංග්‍රීසියෙන් කතා කරන ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ඊළඟට ඒ ඇක්සන්ට එක දැන් අපි හිතුවත් ඉන්දීගෙන යුසේ තියෙන හොලිවුඩ්වල තියෙන ඒ සංස්කෘතියට වැඩ කරන මිනිස්සු ඒ විදිහට කණබොන මිනිස්සු අඳින පල්දින මිනිස්සු දාලා ඒ වගේ එකක් කරන්න හදන එතකොට ඒකත් නෙමෙයි ඇත්තම කතාව හොලිවුඩ් ස්ටයිල්ගෙන් හරි දැන් අපි මේක ඇතුළේ අපි කතා කරම ඔය මොකක්කත් නැතුව හොලිවුඩ් ස්ටයිල් එකට ෆිල්ම් එකක් කරන විදිිය මොකද ම මේ හොලිවුඩ් ස්ටයිල් කතා කරන්න හොලිවුඩ් ස්ටයිල් එක තමයි අද ලෝකෙ වැඩිම බොක්ස් ෆිස් ගහන ෆිල්ම් හැදෙන් හොලිවුඩ් ස්ටයිල් ඒගැන ඒ යන ෆිල්ම්වල තියෙන රිදම් එක ඒ තියෙන ස්ට්‍රක්ෂවලට හැදන ෆිල්ම්වල තමයි අද වැඩිම ආදායම් මාර්තා සහ වැඩිම් පිරිසක් බලන්නේ ඒක භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ ඉංග්‍රීසි වෙන්න පුළුවන් කොරියන් වෙන්න පුලන් ජපනීස් හින්දි ඕනම එකක් අර ස්ටයිල් එකෙන් හැදෙන ෆිල්ම් ඒ ස්ටයිල් එක කියන්නේ මං ඒ කතා වෙන්න ස්ටයිල් විදිහේ ස්ට්‍රක්ෂවලින් හැදෙන ෆිල්ම් තමයි හොලිවුඩ් ස්ට්‍රක්ෂ එකක් ඇතුළේ හැදෙන ෆිල්ම් තමයි අද උඩම තියෙන ෆිල්ම් වෙලා තියෙන ඉතින් ඒක ගැන අපි මේ ඒ විදිහට තමයි අපි අපේ පලවෙනි
ෆිල්ම් ප්‍රොජෙක්් මේ ස්ක්‍රප් රයිටම් ප්‍රජෙක්් එක අපි පලවිනින් පටන්ගන්න ඒ විදිහට යන්න තමයි ඊළඟට බලුම් මිනිස් මොලෙන් කොහොමද කතන්දර තෝරගන්න කියලා ඉගෙන කතන්දරයක් කොහොද එයා වටා ගන්න කියලා අපි බලමු මීට අවුරුත් 2000කට විතර කලින් නැත්තන් 2500කට 2000කට කලින් මිනිස්සුන්ට මේ පොත්පත් තිබුණේ කතන්දර පොත් ඒ වගේ දේවල් තිබුණේ නෑ ඉතින් ඒගොල්ලො කරේ කෙනෙක් දන්න කතාවක් තව කෙනෙට්ට කියන නැත්තං මොක්හරි කතාවක් ඉමැජින් කරලා එක ගොතලා කියනවා එතකොට ඒ අහන අය ඒක තව කෙනෙක්ට කියනවා එතරේ කටවහරෙන් තමයි කතන්දර එහෙම එකින් එක්කෙනට මේ එක කතන්දර ප්‍රචාරය වුණේ කටින් කට තමයි මේ කතන්දර ජෙනරේෂන් එක ජෙනරේෂන් එකට මාරුව ඊට පස්සේ තමයි ග්‍රන්ථාරූඩ කිරීම එහෙම නැත්තම් පොත්පත්වල ලියල කතන්දර මේ ගබඩා කරලා තියෙන සහ එකින් එක්කෙනගේ අතර හෝමාරු කරන ක්‍රමයාව ඒක තමයි ඉන්දියාවේ රාමායනය එතකොට භගවත් ගීතාවේ වගේ පොත්පත් එතකොට ඒ වගේම යුරෝපෙත් ගොඩක් පොත්පත් ලියවිල තියෙන ඉතින් මේ විදිරතා මුල් කාලේ කතන්දර ජනතාව අතර ප්‍රචාරණය වුණේ හැබැයි දැන් කාලේ අද කාලෙ වෙද්දි මිනිස්සු චිත්‍රපටි වලින් කතා මේ කතා කියන එක මේ පොත්තලින් විතරක් නේ පොත්තලින් ගත්තත් චිත්‍රපටි වලින් ගත්තත් මිනිස්සු ගන්න විදිහක් තියෙනවා උදාහරණයක් විදිහට අපි ෆිල්ම් එකකින් කෙනෙක් කතාවක් තේරුම් ගන්න විදිය ගැන සරල විදිහට හිතලා බලමු අපි හිතනවනේ ෆිල්ම් එකක කතාවක් මිනිස්සු තේරුම් ගන්නේ ඩයලොග් වලින් සිද්ධි වලින් විතරයි කියලා හැබැයි ෆිල්ම් එක තව ගොඩාක් තියෙනවා ලොකු මේ තේරුම් ගැනීමේ විකැන ඉන්පුට් මේ අපි මිනිස් මොලේට ඉන්පුට් දෙන ගොඩාක් දේවල් තියෙනවා ඒ කියන්නේ අපි ඩයලොග් වලින් එක අපි කිව්වොත් මට බඩගිනි නෙමෙයි මම කියනවා මට බඩගිනී කියලා එතකොට ඩයලොග් එකෙන් ආමියා දන්නවා බලන් ඉන්න මනුස්සය කියනවා ආමියාට බඩගිනී හරිද හැබැයි මගේ බැක්ග්‍රවුන්් එක ඇතුළේ මම කලින් සීනය හොඳට කාලා බීලා නම් ඉන්නේ මං ඒ වෙලාවේ කියන මට බඩගිනී කියලා අර්මිනිය කල්පනා කරනවා අනේ මූ කෑවනේ කලින් ඇයි දැන් බඩගිනී මොකක් හරි තියෙනවා එතන ඔන්න වගේ එයා අර කලින් සිදුවීම් එක ජජ් කරනවා අපි සිද්ධියක් ගමු කෙනෙක් කෙනෙක්ට තව කෙනෙක්ට පීයෙන් අහිනවා ඒ පීයෙන් අහින සිදුවීමේදී ඒ කෙනාට දුකක් බයක් ඇති වෙන්න පුළුවන් හැබැයි තව විදිහකින් කලින් වෙන සිදුවීම් එක්ක අර පිහියෙන් අනින පුද්ගලයා මේ පිහිපාර කන පුද්ගලයා විසින් කලින් එයාට අර පිහියෙන් අයින මිනිහට ගොඩාක් අසාධාරණ වෙලා තියෙනවා හරි මොකක් හරි එයාගේ පවුලේ අය මරලා එහෙම කරේ ඔන්න එතකොට අර බලන් ඉන්න එකාට හිතෙනවා නෑ මේ පිහියෙන් අයින එක අවුලක් නෑ එතන පොඩි වීරත්වයක් වෙනවා අර පිහියෙන් අයින එක ගැන ඔන්න ඒ වගේ සහ අපි දැක්කොත් දැන් පාරේ යනකොට දැන් අද කාලේ කෙනෙක් පාරේ යනකොට වංගුවක් ඉස්සරහ වංගුවක් කියලා පේන ක්‍රම කිහිපයක් තියෙනවානේ එකක් තමයි මැද මේ පාරේ නිකම්ම ඈත පේන වංගුවක් තියෙනවා කියලා පාර කෙලින් නෑ එතනින් වංගුවක් තියෙනවා තව එකක් තමයි පාරේ මැද සුදු ඉරක් ගහලා තියෙනවා එතකොටත් හිතා ගන්න පුළුවන් තනි සුදු ඉරක් තියෙනවානේ ඒ තනි සුදු ඉර තියෙන්නේ මෙතනින් වංගුවක් තියෙනවා නැත්නම් ඩබල් ඉර තියෙනවා ලොකු වංගුවක් තියෙනවා එහෙමත් හිතා ගන්න පුළුවන් නැත්නම් ඉස්සරහ ගහලා තියෙනවා මේ බෝඩ් එකක ඉදිරියෙන් වංගුවක් ඇත කියලා අර සංඥාව ගහලා තිනවා මේ මොකද්ද වැලමිටි වංගුවක්ද යූටර්න් එකක්ද කියලා මේ නැත්තම් වෙන එකක්ද නයා ගියාගේ වංගුවක්ද කියලා ගහලා තියෙනවා හරිද එතකොට ඒ සංඥා භාවිතේ හරිද ඔන්න ඒ වගේ ෆිල්ම් වලත් එක එක විදියට මිනිස්සු දේවල් තේරුම් ගන්නවා එකක් තමයි කලර් එක දැන් කෙනෙක් පාටක් ඇඳන් එනවා අපි හිතමු මිනිහෙක් කහ පාට ඇඳගෙන එනවා මෙයා පොඩි අහිංසක මිනිහෙක් ඉතින් කලර් වල තියෙන පොඩි සයිකොලොජි එක ඒක මම පස්සේ කතා කරන්නේ වර්ණවල තියෙන සයිකොලොජිය රතු පාටින් අපි ආදරේ සහ ඊට පස්සේ නපුරු දේවල් එතකොට වෛරය ආදරේ හැමදේම අපි රතු පාටින් පෙන්වනවා එතකොට රතු පාට දැක්කම මෙයා මේ පොඩි ආදරණීය චරිතය රෝස පාට තවත් පොඩක් අර කියුට් සහ ඒ ආදරණීය චරිතයක් විදියට ගන්න පුළුවන් ඊට පස්සේ නිල් පාට නම් පොඩි විශ්වාසවන්ත මේ විශ්වාසවන්ත පොඩි මේ අර පොඩි මේ තාක්ෂණික පොඩි දැනුමක් තියෙන මිනිස්සෙක් කියලා හිතන්න පුළුවන් පොඩි මේ බුද්ධිමත් මිනිස්සෙක් නිල් පාට දැන් එහෙම අර පොඩි එකේ කලර් වල තියෙනවා ඊට පස්සේ තව සංඥා භාවිතය දැන් අපි හිතමු අපි ෆිල්ම් එකක පෙන්නනවා කියලා මේ නිකන් මාළු කපනවා වගේ දර්ශනයක් පෙන්නනවා ඒකෙන් ඊළඟට අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙතන මොකක් හරි
කොලිංගික දර්ශනයක් එන්න පුළුවන් ලිංගිකත්වය පිළිබඳ දර්ශනයක් එන්නත් පුළුවන් නැත්තං මිනිමරුමක් සම්බන්ධර්ශනයක් එන්නත් පුළුවන් එතකොට අපි පෙන්න්න නොක තැනක මිනි පෙට්ටියක් පෙන්න්න නොව වාහන එක දාගෙන යන ඔයගේ ෆිල්ම්මල් දැකල් තින එතොට ඊළඟ එකේද අපි මොකර නපුරක් නරකක් වෙන්න තමයි යන්න අන්න ඒ වගේ පොඩි සිම්බලික් දේවල් තිනව එක ඇතුළි අහස රතු පාට කරලා පෙන්න්න පුළුවන් අහස නිල් පාට වෙලා තියනවා සමහරවෙලාට ඒ සභාව ධර්මය තියන සිම්බල් භාවිතා කරන්න පුළුවන් ඒ වැනුත් මිනිස්සුන්ට යනෝ මොලේට මේක මේ මොකක් හරිති නොවුලක් කියන එක යනවා එන්න හිද මිනිස්සු දේවල් වටහා ගන්න දැම්තිය දැන්ගාලේ එක දේවල් භාවිතා කරන අන්න එක හොඳට ඔලු තියාගෙන තම අපි ලියන්න ඕන තොර අපි ලියද්දී ඩයලොක් සහ සිදුවීම් පමණක් නෙමේ මිනිස්සුන්ට දේවල් ගම්ය කරන්න පුළන් ගැන මිනිස්සුන්ට එක තමන්ගේ සංකල්පය තමගේ ඉමෝෂන්ස් එක්ස්ප්‍රෂන්ස් මේ ගම්ය කරන්න පුළුවන් දිදිහ දේවල් අපි ක්‍රියේටි විදිහට භාවිතා කරන්න දැනගන්න ඕන මොකද අද කාලේ මිනිස්සු ඒ කාලෙ හිටිය වගේ අර සාමාන්‍ය දේකින් සෑහිමකට පත්වෙන්නේ නෑ මිනිස්සුන්ගේ මොලේ දැන් ගොඩක් දියුණු ඇත්තම කතාගෙනම් දැන් වර්තමානය මොලේ මිනිස්සුන්ගේ ගොඩාක්ම මේ නිදහසේ කියන්නේ බරණෑනේ කියන්නේ දැන් හැමදේට මේ අයි තියෙනවා අතට පයට දේවල් තියෙනවා හැමදේම සර්ච් කරගමට අක්ගාල ගන්නපල ඒ කාල මිනිස්සු ගොඩාක් ලොකු ගබඩා කොල තියන් ඉන්නවා ලොකු බ්‍රේන් කැපසිටියක් යන ඒදවල්ලට ගැන දැ පොත්තෙම ගොඩක් බල ඒදවල් හැමෝම් දේ මොලු තියන් ඉන්නවනි දැන්හෙම ඔන්න දැන් ඕනම දෙයක් අපේ ටක්ගාල එක නිකින් හොයා ගන්න පුළ හිද මිනිසුන්ගේ තාර්කන බුද්ධිය කියන එක දැන් ගොඩාක්ම තාර්ගික බුද්ධිය කියන එක ලො මිනිසුන්ගේ වැඩි බ්‍රේන් මේ බ්‍රේන් එක ඇතුළේ ක් ස්ටෝ කරගෙන ඇතින්ද අර තාර්ගක බුද්ධිය ගොඩාක්ම වැඩි හින්ද හරි නිදහස් සිතුවිලි තියෙන මිනිස්සුයින්න ඒගොල්ල ගණදනු කරන්න අපි දැනගන්නන හරියට සිනමා නිර්මාණය අපේ ලියන්න ඒ ලියන එක හරි ලස්සන්ට මේ විවිධ ගම්ම විවිධ ඉමෝෂන්ස් ගම් මේ ගැන මේ හැඟීම් ගම්ය කරන දේවල් එක්ක ලියන්න හරිද ඊළඟට දැම් මම කතා කරන හොලිවුඩ් ඩිස්ටයිල් එක අපි ඉන්න ඕන කියන එක පලවෙනි නිර්මාණය තුළ විතරයිම හරිද හොලිවුඩ් ඩිස්ටයිල් එක අපි කරලා බලමු එකක් හරිද එතකොට ඇත්තම කතාව කියනනම් ඕගොල්ල කවදහරි දවසක සිනමාකරුවෙක වෙනවනං සිනමා තිරාජය වෙන ඕගොල්ල ගොඩක් ස්වාධීන වෙන්න ඕගොල්ලො රාමු ගත වෙන්න හොඳනෑ ඒ කියන්නේ අප දැම් මේ ස්ට්‍රක්ෂ එකක් දෙන ස්තරහට ඒ ස්ට්‍රක්ෂ එක හිරවෙන්න හොඳනෑ ඒක කඩාගෙන ඉස්සරහට යන්නන ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි දෙනවනං 1 2 3 කියලා ස්ට්‍රක්ෂ එකක් ඒක නැතු ඔයා 3 2 1 හරිද 2 1 3 ඔය වගේ මාරු කරලා හරි නැත්තං ඕක තියෙන එක අංකයක් ගලවල හරි අංක වැඩි කරලා හරි 1 2 3 4 5 6 8 9 10 හරි එහෙම ස්ට්‍රක්චර් එක වෙනස් කරගන්න දැනගන්න ඕන ඒක කරන්න නම් අර බේසික් එක ඔයගොල්ලෝ දැනන් ඉන්නවා. ඒ කියන්නේ රාමුවක් කඩන්න නම් අපි රාමුවේ කියන්නේ නීති කඩන්න නම් අපි නීති රීති කඩන්න නම් නීති රීති ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් මං කියන්නේ දැනට අපි ඉගෙන ගන්න අවධිය හින්දා අපි බේසික් ස්ට්‍රක්චර් එකකට අපි මේ ෆිල්ම් එක හදන විදිහ ඉගෙන ගමු. ඇත්තටම කියනවා නම් මම මේකෙදි ඔයාලට දෙනවා 3 act structure කියන එක. ඒක තමයි ලෝකේ දැනට භාවිතා කරන ප්‍රධානම චිත්‍රපට තිර රචනයේදී භාවිතා කරන ප්‍රධානම ස්ට්‍රක්චර් එක. මේ එහෙම නැත්නම් ආකෘතිය. ප්‍රධානම ආකෘතිය. ඒතර ඒ ආකෘතියේදී ඕන එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක හරි ලේසි ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඒ ආකෘතියත් එක්ක. කියන වාට හිතෙයි මම මේක මේ වැඩ සටහන බල්ල ඉවරද නෙමේ මේක බලාගෙන ඇදවාගට හිටේ මේකන මාරම වාලා හිරවෙච්ච මාර තනක නිදහස් වුන කියලා ගෙන මේ කොහොමද ස්ට්‍රක්ෂ එක එන ෝඩ දැන්ට හිතාගෙනන්න මං කොහොමද කතාවක් හදාගන්න කියෙනෙගෙන ඒකටත් හොඳ උත්තරය මං ඉස්සරහට දෙන්න මේ ස්ට්‍රක්ෂකත් එක්ක මේ එතනින් හට බලන්න අද මේ වීඩියෝ එක බැලුවම් පස්සේ වා ලියල බලන්න කලින් වගේද ඔයාට දැන් කොච්චර පහසු විද ලියන්න කියලා ඒගැන්න ඒළඟට වාට අදහස් ගලාගෙන එනවසා ඒ අදහස් මැනේජ් කරගන්න බැරි ප්‍රශ්නයකුත් තියන ඇත්තම කතාව ගෙන වාට දැන්ට අදහස් ගලාගෙන නැති නමුත් මැනේජ් කරගන්න බැ හොමද කොත්තට ම මේ ඇප්ලයි කරන්න හැබැයි මේ ස්ට්‍රක්ෂ කරදාගත්තයන් පසේ වාට ඕන මේ එකක් හරලේසිය මේ තිර පිට පතක් විදිර පෙරලගන්න පුළුව හරි ඇත්තරම කියනවන චිත්‍රපටිවල දැම් මම කලින් අතරන මිනිස් මොලේ ගැන ම ගැන කොහොම තීරණ ගන්න ගොල්ල හිතන්න කියලා අපි
චිත්‍රපටිවල ඉන්න අපි චරිත භාවිතා කරද්දි. ඇත්තරම ඒ චරිතවලින් සහ අපි සිදුවීම් නිර්මාණය කරද්දී සිදුවීම් චරිත සිදුවීම් මෙහෙම නැත්තං සිම්බල්ස් එකන සංකේත අපි භාවිතා කරන්න සංගීත නාද එතකොට ඒ අපි ප්‍රඩක්ෂන් එකේදී එතකොට ආලෝකය වර්ණ ඒ හැමදෙයින්ම අපි නිර්මාණය කරන්න මේ දේවල් භාවිතා කරලා අපි දෘශ්‍ය රූපක තමයි එහෙම නැත්තම් විෂුවල් මෙටපෝ තමයි නිර්මාණය කරන්න ඉංගලිශ්වලින්ගව විෂුවල් මෙටපෝ කැන දෘශ්‍ය රූපක ඒවා නිර්මාණය කරනවා ඒ වගෙන් අපි මිනිස්සුන්ගේ අභ්‍යන්තර හැඟීම් මිනිසුන්ගේ තියෙන අභ්‍යන්තර හැඟීම් අපි එලියට ගන්න එහෙම නැත්තං අභ්‍යන්තර හැඟීම් නිර්මාණය කරනවා අපි මිනිස්සුන් ඇතුළේ එක හැඟීම් නිර්මාණය කරනවා තර ඒ හැඟීම් නිර්මාණය වෙන්න එක කෙනට ඒක ඩිපෙන්ඩනෝ එක කෙනගේ මානසික මට්ටම එක කෙනගේ කියන්නේ මේ ජීවන රටාව අනුව ඒගොල්ලන්ගේ ඒක වෙනස් වෙනවා හැබැයි අපි ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටියක අපි සංකල්පයක් රිවීල් කරද්දි සංකල්පයක් අපි ඕනම කෙනෙක්ට අපි බලන ප්‍රේක්ෂකයන්ට අපි සංකල්පය හඳුන්නල දෙන්නේ අර ඒ අයගේ එක හැඟීම් එක වෙලාවට ටියවුන් කරලා ගෙන ඇගේ අපි ඒක හැඟීම් ටියවුන් කරන සතුට දුක බීතිය ත්‍රාසය එතකොට ආදරය මේ එතකොට ලිංගිකත්වයේ හැමදේම අපි එක වෙලාවට අපි ටියවුන් කරලා තමයි සංකල්පය කෙන මේ අපේ කතාව ලස්සන්ට එයාලා එයාගේ ඇඟ ඇතුළේ මේ වෙන හැඟීම් අපි පොඩි රිදම් මේකට හදලා තමයි අන්තිමට ෆයිනල් ප්‍රඩක්් එක එයාගේ මේ මානසිකත්වයට යාගේ ශරීරයට කවන්නේ අපි ඇත්තම කතාව කියනනම් මම කැමති එහෙම කියනට ගෙන මනුස්සේගේ මොලේට අපි මේක කවනවා ඒ කවන්නේ එක හැඟීම් වලින් ඕකට හොඳ වේකැන මේ සයිකොලජිකල් පැත්තෙක් ගත්තොත් අපි කාලයක් තිස්සේ අපිට දැන් අපි හිතමු දැන් පොඩි කාලෙදී අපිට කවුරුහරි කෙනෙක් එකන අපි දැකලා තියනවා පොඩිකාලෙදි කවුරු හරි දැන් අපි හිතම ළමයකින්න ගොඩාක් සල්ලි තියනවා අපි ඉන්න ක්ලාස්වල් ළමයි ඒ දස්සල අපේ පන්තිවලිට ලොකුවට සල්ලි තින් ළම කිය ළම ඉන්න වානයක කාරයක ගෙන් ලොකු කැබ්බේ ගැවිල්ල බහිනවා එතකොට ළමය හොඳ කෑම්බීම කනවා හොඳ යාපත් ලස්සන ජීවිතයක් ගත කන හැබැයි තව ළමහිට ගොඩාක් දුප්පත්තයි හැරිද එතකොට අපි දකිනව සමාජය ඇතුළේ ඒ අරර එන පොහොසත් ළම ඒකන ඒ තින සල්ලිකාර ඒ ආතල්ලගේ එන්න සැප ජීවිතය ගතගන්න ළමයා දිහා තමයි අපි හැම්මලෙන් බලන්න නැතු අර ඇත්තම කතා වේගෙන අපි වූ ආසරය කරන්න කැමති හරි උත්තක නිතරම කතා කරන්න කැමති පොඩ්ඩක් කර ඌ එක මුහුවෙන ට්‍රයි කරනවා දැන් බැරි වුණත් ඌ එක මුහෙන් ට්‍රයි කරනවා මධ්‍යස්ත විදිහට අපි ඉන්නකොට ඌ එක මුහෙන් ට්‍රයි කරනවා අර ගොඩක් ගලාට අර දුප්පත් ළමයා ඉගන්නේ සමාජ තලින් බොඩ පහල්ත ඉන්න ළමයා ඇත්තම කතාව ගෙන යාලුවනතු කොන්ගෙනවා පන්ති ඇතුළේ ගොඩක් වෙලාට යා ගුරුවරු වැඩිය මේම කරන්න ගෙන මං ගැන කාල තිබ සමාජ හැට අපි පොඩි කාලේ ඇබ අප ස්කෝල එහෙම තිබුන්නෑ ඇත්තම කතා නමුත් මම මේ කියන්න එහෙම ස්කෝල තියනවා එහෙම අපිද එහෙම හලා තියන හෙම නැතු අපේ ඇත්තම කලාගෙන ම පොඩිකාල මගේ ස්කෝල එහෙම ලොකු පන්ති පේද තිබුණ නමුත් ඒ පන්ති බේද අතර ළමයි අතර බේද තිබුණ අපි හැම එකම විදිර තම අප ස්කෝල ලිගෙන ගත්තේ තකොට නමුත් සමහර ස්කෝලවල සමහර ගොඩම තියනව ගමේ පාසල්ල මං කියන්නේ නගර පාසල්ල ඕක ගොඩක් අඩුයි මන හිතනගෙන ටවන්ල ස්කෝලල ගොඩක් අඩු යෝග ටවන්ල සහ ගමේ තියන ප්‍රධාන පාසල්ල ඕක සමහර ස්කොලල ඇතියෝග මේ එත්තකොට අපි හැම්මලිම් ට්‍රයි කරන්නේ අරහර සල්ලි දීන එකා වෙන්නනේ ඇ ඌ දකි වූ අඳින පලදින විදිිය දැකලා ඌ වෙන වාහනේ දැකලා හරිද අපි අවධාරි ට්‍රයි කරන්නේ ටාගට්ක තියාගන්න මම අරවගේ වාහනයක් ගන්න මං අරවගේ සපත්තු කුට්ටමක් ගන්න ඒ වගේ ඇඳුමක් ගන්න හරි ඔන්න ඕගන අදරත් මේ ලංකාඩු වෙලදින්නේගෙන අපේ තියෙන ටාගට් හරි සීමිතයි ලංකායි මිනිස්සුන්ගේ ඒ අර ගොඩක් ගම්වල එන මිනිස් ගම් අපි මම ගමක හිට මනුස්සයකින්න මම එක දන්නවා අපේ ගම්මල මිනිසුන්ගේ ටාගට් වරිට ලොකු ටාගට් නෑ අපිට මේ ලොකු ඇචිවමන් නෑ ඒ මිනිසුට තින් ටගට්ක තමයි වාහනයක් ගන්නවා හරි ඒ වාහන යතුර ඉනේ ගහගෙනට ගොඩක් කලට වාහන කාර්දින කාරකක් ගත්තහම කෙනෙක් කාරගේ යතුර ඉනේ අයිකර අන්න ඒත් එකක්ේ පොයින්ට එකක් ඒ වගේ අර
එහෙම මේ ඊට පසේ හොඳ ගයක් ගන්නවා ඒගේ ලස්සට හදාගන්නවා වටේයට පේන තාපයක් ගහගන්නවා පොඩ්ඩක් කර පොඩි ගැම්මක් තියාගෙනන්න හදනවා ඒ හොඳ ඇඳුම් පලතින් බ්‍රන්ඩ් ඩඳන්න ට්‍රයි ගන්නවාන ඔන්න ඕව දැක ඔය පොඩිකාලෙදි තමන් දැකලා තියෙන ලොකුම තැන තමයි ඒක එතනින් එහා ටාගට් එකක් දැකල නෑ දැන් ඇත්තරම ගම මිනිසුන්ට හිතෙන් ෑන මම කවදරි ඉලෝන් මාස්ක අභිබවා යනෝ මං කවදහරි කවුද මාක්සකබට එහා පැත්තේ වැඩක් කරනවා මං කවදහරි ජේමිස් කැමරන්ට වැඩිය හොඳ ෆිල්ම්මයක් කරන්න ඒ වගේ ටාගට් නෑ අපිට තියෙන්නේ හරි චූඩිටාගට ඒකයි අපි හැමදාම මේ රට ඇතුළේ අපි එකම තැන කරගන්න ඔන්න හේතුහින්ද එතකොට ඔය නිකං හිතල බලන්න ඔය ලංකාවේ ඇතුළේ ඒ අපි ඒ දකින දේ නේද අපි ඒ දේවල් දකින අත්දකින හින්දන අපි ඒදවලට යොමු වෙන්නේ ඔන්න ඔය දේම තමයි චිත්‍රපටිය ඇතුළ අප කරන්න චිත්‍රපටියක් දිවෙන්න සාමාන්‍යයෙන් පැය එක හමාරත් පැයි දෙක හමාරත් අතර කාලයක් කියන අවමය පැය එක හමාරයි උපරි මේ පැය තුනත් 2.55 ඔය වගේ තමයි දැන් චිත්‍රපට ඊට වැඩිය මං හිතන්න යනෝ කියලා ඉතින් ඔය කාලය තුළදී අපි පෙන්නන දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිතය ලොකූ චේන්ජ එකක් කරන්නම අපි ට්‍රයි කරන්නේ නැතුව මේ චිත්‍රපටිය බලලා චූටි ආතල් එක කරන් ගෙදර යන එක ගැනම හිතන්න එපා ඒක ඕනම චිත්‍රපටියකින් කරන්න පුළුවන් හරිද දැන් අපි මේ දියුණු වෙන රටක් විදිහට අපි කරනවනම් කරන්න ඕන ඇත්තම කතාව කියනවන මේ ලෝකෙ ඉන්න ඕනම මනුස්සෙට ගේ ඉමෝෂන්ස් එක්ස්ප්‍රේෂන් අපි කන්ට්‍රෝල් කරලා එයාගේ ලයිෆ් එක චේන්ජ් කරන්න එයාගේ ලයිෆ් එක පොඩි හරි වෙනස් තැනකට අරන් යන්න පුළුවන් දෙයක් නම් අපි කරන්නේ අන්න ඒක තමයි වටින්නේ හැබැයි මම කියන්නේ එන්ටර්ටේන්මන්ට් කැටගරිය මං කියන්නේ කොමඩි දැන් කොමඩි ෆිල්ම් තියෙනවා මං හරි කැමති මං හැම වෙලෙම බලන්නෙත් ඒක මොකද ඒ වගේ දේවල් වලින් මනස මාර විදිහට නිදහස් වෙනවා රිලැක්ස් වෙනවා ඉතින් ඒක චේන්ජ් එකක් නේ මිනිස්සුන්ට හැබැයි ඒ කමඩි හරියට කරන්න කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕන මොකද සාමාන්‍යයෙන් ලංකාවේ දැන් මේක මේ මම ප්‍රසිද්ධිය කිව්වට මං කමන්නේ මොකද ඕගොල්ලෝ ඉගෙන ගන්න හින්දා ලංකාවේ ඇතුලේ කමඩි කරන්නේ කොහොමද ලංකාවේ ඇතුලේ කමඩි කරන්නේ එක්ක කාට හරි hina වෙලා නැත්තම් කාගේ හරි අදක් උදයක් අරගෙන ඒක උලුප්පලා පෙන්නලා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අතපය කොර වෙච්ච මිනිස්සෙක් කියමු හරියට ඇවිද ගන්න බැරි ඒ මිනිස්සයව දානෝ ගෙදර වැඩකාරයා විදිහට දැන් ওই ගොඩක් කතාවල තියෙන ගෙදර වැඩකාරයාට තමයි hina වෙන්නේ හරිද ගෙදර ඉන්න ලොකු ගෙදරයක් සල්ලි භාගේ තියෙනවා ගෙදර ඉන්න තාත්තා තමයි පවර්ෆුල් මිනිස්සයා අම්මා තමයි අර නිකන් හරියට මේ නිකන් හරියට නිකන් අර කියන්නේ හැමෝටම උදව් කරගෙන හරි කරුණාවන්ත එකක් වෙන්න පොඩි පළව් පැලැන්ති ඒගොල්ලෝ ඉන්නේ හැමෝටම උදව් කරනවා අන්න ඒ වගේ අම්මා හරි කරුණාවන්ත අර පුතා ඇවිල්ලා පුතා තමයි ඒ රටේම ඉන්න ලස්සන මේක හරිද ඊට පස්සේ ඌ ඇවිල්ලා මාර මේ දක්ෂයි එතකොට ඌට ඕන කෙට්ට ගහන්න බලන් ඉගෙන පොඩි ගැම්මක් තියෙන එහෙම එකක් එතකොට ගෙදර ඉන්න වැඩකාරයා ඇවිල්ලා පොඩ්ඩක් අතක් පොඩ්ඩක් කොරයි පොඩ්ඩක් ඇදේට ඇවිදින්නේ සමහර වෙලාවට ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ භාෂාව පවා දැන් අපි හිතමු මේ එක්ක ප්‍රාදේශීය භාෂාවක් භාවිතා කරන නැත්තම් වෙන ආගම වෙන ජාතිකයෙක්ගේ භාෂාවක් භාවිතා කරනවා මම කියන්නේ මොකක්ද කියලා ඔය ඕකට තේරෙනව මොකක්ද කියලා මේක මොකද මම කැමති නෑ එහෙම කියන්න මොකද එහෙම මේ මිනිස්සුන්ව දැන් අපි කැමතිද අපේ භාෂාවෙන් කතා කරන එක විහිළුවක් විදිහට ගන්නවට වෙන මිනිස්සු නෑනේ හැබැයි අපේ ලංකාවේ සමහරලාට වෙන භාෂාවෙන් කතා කරන එක පවා කමඩියක් කියලා හිතන මක් කැත සංස්කෘතියක් තියෙන මේ චිත්‍රපටි සහ මේ ටෙලිවිෂන් වඩාත්ම ටෙලිවිෂන් ගොඩාක්ම ටෙලිවිෂන් හරිද එතකොට ඔන්න ඕක එහෙම මේ එකක් තමයි අද කමඩි කියලා පෙන්නන්නේ හරිද කමඩි කියන්න ඔය ෆිල්ම් එක කතාව කමඩිය අතන තියන්නේ ගැන්න අර වැඩකාරය ඌ සමහරවිට මොක්හරි උගේ තියන වකරි අඩුවාඩුවක් කියන්නේ අතක පයක කොරයක් වුණත් ඒකත් කමඩියට අරන්තිනම මිනිසු හරි කැතයි තොට මම කියන්න එහෙමන මේ ඇත්තමටම කමඩි කරන ඔගොල්ල හොලිවුඩ් කමඩි ෆිල්ම්ස් බලන්න ගොඩක්ම ෆ්‍රෙන්ච් කමඩි ෆිල්ම් බලන්න මාරම මාරයි පට්ට මෙන මේ ෆිල්ම් සරිද බලන්න මාරම ආතල් හරිද එතකොට මිනිස්සුන්ට එකන කමඩි දුන්නට කමක් දුන්නේ මං කියන්නේ මොකක්හරි හරයක් තියෙන දෙයක් දෙන්න
මිනිසුන්ගේ ලයිෆ් එක චේන්ජ් කරන්න ඔයාගේ ෆිල්ම් ඔයාගේ ෆිල්ම්ස්වලට මිනිසුන් ඇබ්බයි කරගන්න ලොකු ඕඩියන්ස එකක් හදාගන්න පුළුවන් තරම් මේ ලංකාවෙන් එපිට ඉන්න තරම් ඕඩියන්සය කදාන් ට්‍රයි කරන්න එතන්ට නිර්මාණය ලියනෝ කියලා හොඳට ඔළුව තියාගෙන මේ ලෙසන් එක හගෙනන්න මන්නන් කියන්නේ පට්ටම කැමති ලංකාව චිත්‍රපටි ලෝකෙටම බලන්න පුළුවන් ඇත්තරම අපිට හොඳ ආදාය මාර්ගයක් ඒක දැන් මේ මෑතකදී මේ තිරගත වෙච්ච මොකක්ද ඉලංගෝරාම්ගේ ෆිල්ම් එක මංහිතන්න එයා දැනට ලංකාවේ මංහිතන්න මේ වෙද්දි ලංකාවේ ලොකුම ආදායමක් ලැබූ සිනමාකරුව වෙන්න පුළුවන් මොකද ලංකාවෙති ලොකු දර්ශනවාර ප්‍රමාණයක් ගිය යකින් බිල්ශාල පිරිසක් බැලු ගම්මල මිනිසු ෆවස් පුල් කරගෙන බැලුව නෙලුම් කුළුම් ෆිල්ම් එක මං කියන්න නෙලුම් කුලන එතකට ඒක ඉන්දියන් වචනක ඉරවැඩි ආත මංගෙන ලංකාවක ම බැලුවනේ බලන්න නෑමට ඉන්දියන් එක මං බැලුව ඔන්ලයින් ඔයාගෙන ඉන්දියන් එක පට්ට ටැමිල් එක සුපිරි ඒගෙන ඒක මාර පිරිසක් බලන්නදී මං හිතන්නේ වර්තමානයේදී වැඩිම ආදමයක් උපයපු ඩිරෙක්ට තමයි ඉලංගුරම් මං කියනන්නේ වගේ ඒකම කරන්න එපා තව දේවල් තියන්නේ වෙන ජෝනරස්තින සොරි වෙන මේ රහතිීන ඒ කියන්නේ රසයන් තියනවනේ ඇක්ෂන් ට්‍රීල කමඩි රොමයන්ස් ඊට පස්සේ තව තියෙනන ගොඩක් දේවල් අන්න එහෙම ඕකොල්ලන්ට කැමති විදිහකින් කරන්න හරිද හරි මේ හොඳට ඔලුව තියාගෙන අපි දැන් ආයි බේසික් එකට බයිමු මන්ටියක් වැඩිපුර කතා කර ඊළඟට වීරයා සහ දුෂ්ටය අතර ගැටුම හොලිවුඩ් ෆිල්ම්වල ප්‍රධානම දේ තමයි ඔය වීරයා සහ දුෂ්ට එහෙම නැත්තම් ප්‍රොටගනිස්ට් ඇන් ඇන්ටගනිස්ට් කියන කැරක්ටර්ස් දෙක ප්‍රොටගනිස්ට් කියන්නේ අපි වීරයාට ඇන්ටගනිස්ට් කියන්න අපි දුෂ්ටයා කියන එකට දැන් ඕකේ සාමාන්‍යයෙන් අපි කියනවා හීරෝ විලන් හීරෝ ඇඩ්වර්සරි එහෙම කියලත් කියන හරිද එතකොට ගොඩක් ඉන්දියන් ෆිල්ම්ලත් ඔය දෙක තියෙනවා මේ හින්දී ටැමිල් ෆිල්ම්වල වීරයසා දුෂ්ටය ඕක අනිවාරෙන් තියනවා ඒ දෙන්න අතර ගැටුම තමයි අපේ ෆිල්ම් එකට අපි එන්ගේජ් කරගන්න අපි හැම්බිලේම 90%ක්ම අපි හිතන්න හීරෝ තමයි අපේ පරමාදර්ශී චරිතය එතොට දුෂ්ටය තමයි අපි තරහ අපි කැමති නෑයට හැබැ සමහරට දුෂ්ට කැමති ඇත් ඇති හැරි දුෂ්ටයා හින්ද ෆිල්ම් එක බලන්න ඇත් ඇති එහෙම 10% කර ඉන්න 90%ක්ම ඉන්න වීරය හින්ද ෆිල්ම් එක බලන්න එතකට අපි කැමති වීර දින්නට කැමති ෂ්ට පරදිනට කැමති ඕක තමයි ගැටුම ඔන්න ඒක අපි පලවෙනි ෆිල්ම් එක වීරය දුෂ්ටය කියන එක එක මුහුණුවරින් එන්න පුළ මං කියන්න එදෙන ගහගන්න මොන කියලා සමහරවිට ඒ හොඳම යාලු වෙන්න පුළුවන් මත බේදාත්මක විරෝධතාවයක් තියෙන්න්න පුළුවන් නැත්තං සමහරිට කැරක්ටර්ස් දෙක නොවෙන්න පුළුවන් වීරය මනුස්සෙක් වෙලා දුෂ්ටය ස්වබාදහම මොක් හරි දෙයක් අපි හිතමු ලොකු කුණාටුව ඇත ලොකු ගංවතුර ඒක වෙන්න පුළුවන් ඇයට පස වීරය අපි හිතමු මේ ස්වබාදහම් වෙල දුෂ්ට මනුස්සෙක් එන්න පුළ නැත සතෙක් වෙන්න පුළුවන් ඒක වාගේ නිර්මාණයට අනුව ඒ හින්දා මම කියන්නේ වීරහ දුෂ්ටය කියන එක ඕනම චිත්‍රපටියක් ඇතුළේ අපිට දකින්න තියෙන හරිද දැන් පැට්මෑන් එක ගත්තොත් ඒක තමයි හොඳම වීරහ දුෂ්ටය හොඳම දුෂ්ටයන්න බැට්මෑන් එක ජෝග ඉට පස වීර බැට්මෑ හරිද මේ එතකොට ඒ දෙන්නගින් හැමදාම කතාව යන්නේ එතර ඒදන්න ගැටුම තමයි අපි ඒක දිහ බලගන්න අපි හරිද ඊළඟට අරමං කලින් කිව්වගේ වාට තියෙන ප්‍රශ්නයක් ෆ්ලොට් එකක් හොයාගන්න එක හරිද ෆ්ලොට් එකක් හොයාගත්ත කියමුක අපි ෆ්ලොට් එකක් හොයාගත්තයෙන් පස්සේ ඕක ස්ටෝරිහකට හදාගන්න ගැන ස්ක්‍රිප් එකට අපිට හදාගන්න ෆිල්ම් ස්ක්‍රිප් එකට කොහොමද අපි ඒක මේ පලොට් එකේ තියෙන කතන්දර අපි කොහොමද පලොට් එක අපිට ආපු අයිඩියාසේ සුළු පොඩි පලොට්ටය කියෙන පොඩි කෑල්ලන්නේ සාමනය එක දෙක තුන හතර පාය කියලා චූටි කෑල්ල ඒක කොහොමද අපි දිගෑරගෙන ෆිල්ම් එහෙකට පිළිවෙලට හදාගෙනගෙන මුල සහ අගට ආරම්භිසිට අවසානය දක්වා කොහොමද පිළිවෙලකට ඒ ෆිල්ම් එකට ඒ කෑලිටික දාගන්නේ මං ඕකට හරි සරල විදිහට ස්ට්‍රක්ෂක කියනකොට කියලා දෙන්න දැනට ඔයා හිතාගන්න ඇත්තටම ෆිල්ම් එක තියෙන්න ඕන මුල්ල මැද සහ අවසානය පටන්ගැන්ම මැද අවසානය කියන කොටස් තුන ඔය කොටස් තුන ඇතර තමයි අපේ ෆිල්ම් එක ලියවෙන්නේ ඕක තමයි 3 ඇක්ට් ස්ට්‍රක්ෂක විදිහට අපිට
තව ඇඩ්වාන්ස් කරලා අරගෙන විල්ල තියෙන්නේ මේ ගැන අපිට දැන්ට ලෝකෙ පාභාවිතා කරන්න ඒක එතකොට මම ඒගේ නැට කියල දෙ හරිද මේක තමයි ත්‍රියක් ස්ට්‍රක්ෂක කියන්නේ ගෙම නැත්තං මේකට සිංහලින් කියන්න මල මට ඉච්චට මතකනය මොකක්ද කියලා මේ ආකෘතිය තමයි දැන්ට ලෝක ඕනම් ෆිල්ම් එකට ඇප්ලයි කරන්න පුළන් ආකෘතිය ගොඩක්ම හොලිුඩ් ෆිල්ම් වල හැබයි ම කියන්න හැම් ෆිල්ම් එක මේක තියෙන කර මොකද හැම් සමාර ෆිල්ම්මල මේක වෙනස් ගොඩක්ම මේක ඇක් දෙකක් තියෙන පුළන් ඇක්තුනක්කෝ ඇක්ටීටඩි ප්‍රමාණයක් තියෙන්න්න පුළුවන් සමා ගොඩක් ටෙලිසිරිස් වල හෙම ොලිුඩ් සිරිස් වල නෙට්ලික් සිරිස් වලහ මේ ගොඩක් වෙනස්වල තිනවා එතකොට මේකට අමතරව තව ආකෘති ගන්නාවත් තින හැබැ මේක තමයි ගොඩාක් කාලයක් මේ ගොඩක් සිනමාකරු භාවිතා කරු එක ප්‍රධාන ෆිල්ම් ගොඩක් වැඩ ගත්තු ටයිටනික් එතකොට මොකක්ද ජුරාසික් පාක් ඊට පස්ස මේ ළඟදිව ඕඩ්ඩයක් ගත්තේ දැන් අවුරුතුන් හතර කරලින් මොකක්ද පැරසයිට් කියන ෆිල්ම් එක ඊට පස්සේ නම් මතක් වෙන්න කොමර ඉන්සෙප්ෂන් ෆිල්ම් එක ඒහැම් ඉන්ටස්ටලා ෆිල්ම් එක ඒ හැම් ෆිල්ම් එකම්ම මේ ස්ට්‍රක්ෂ ඇතුළ තම තිය ඉතින් අපි මේ ගැන බලමොකක්ද මේ ට්‍රීඇක්් ස්ට්‍රක්ෂ එක කියන්නේ මේක තියෙනවා මේ ප්‍රධාන කොටස් තුනකට බෙදල තින මේ කහපාට ලයින් එකක් තියෙනවා නොගලන්ට මේ කහපාට ලයින්නේ මොකද මේ තමයි පලොට් එක අපේ ඒ ගැන මේ පලයිඩි ඩොට් එක තින එක්ස්පෝෂන් කියලතින් එක්ස්පෝෂන් කියන තැනින් පටන් අරගෙන මෙහෙම නිකං අමුතු විදියට වේවයක් වගේ ගිහිල්ලා ඒක එක තැනකද උඩටම ගිහිල්ලා ඊට පස්සේ ආයි පල්ලෙහට බැහලා වෙන තැනකින් ඉවර වෙනවා අර පලවෙනි මට්ටමෙන් නෙම ඉවර වෙලා තින ඉඩි පොඩ්ඩක් උඩින් හරිද එතකොට මේක ඇවිල්ලා මේ කහපාට ඒ මේ පලොට් එක මුල ඉඳං අගට තමයි මේ අරංගිහිල්ලා තියෙන් ඊළඟට මේක බලමු මොකක්ද මේ ඇක්ටවන් ඇක්ට ඇක්ත්‍රී කියන්නේ සහ මේක පලොට් පොයින්් දෙකක් තියෙනවා සහ තව මේක තියන කොටස් කීපයක් බලම් පලවෙනින් තියෙන එක්ස්පොසිෂන් මොකද මේ එක්ස්පොසිෂන් කියන්නේ මම මේක උදාහරණයක් එක ඔගලන්ට අරන් යන තොර වැඩි මාර් සරලවයි දැ මේකෙන් පස්සේ ඔගොල්ලන්ට ආයිනං කවදක්කල් ස්ක්‍රිප් රයිඩිං වලදී මේ හිතන්න දෙයක් නෑ මේ කොතන්ටද මගේ තියෙන අයිඩියස් කතන්දරේ සිදුවීම් දාගන්න කියලා ගැන සිදුවීම් මේ තැන්වලද මේ විදිර එන්නඕන කියලා ටක් ගල වගේ ලෝට එන්නන මේකින් පස්සේ මම මේ ත්‍රියක් ස්ට්‍රක්ෂ එක ඔගොල්ලන්ට කියල දෙන්න පොඩි කතන්දරයක් එක් ඒකැන ඔගොල් හැමෝම දන්න කතන්දරයක් අර අපි පොඩිකාලය හල දිනවන මේ වලාහගේ කතන්දරය අර මිනිස්සු දෙන්නෙක් යාලු දෙන්නෙක් කැලීමෙන්දිින් ගමනකින් ගමනක් යනවා යන අතරේ වලහැක්කෙන වලාවයන් පස්සේ එක යාලුවෙක් ගහ කරන්න ගෙනව බයට අනිත් යාලුවට ගස්න ගන්න බෑ ඉන්ද යාලුව බිම නිදාගන්න එතකට අර ගහට නැකපු යාලුව මේ අරයා ගැනවත් බලන්න ඇතුව තමන්ගේ ජීවිතය බේරගන්නට අක්ගල ගහගන්න නගෙන එක් කරන්නේ ගහටනගින් බැරි යාලෝ බිම නිදාගන්න එතකොට ඉවස වලහ ඇවිල්ලා නිකන් මිනිහයින්න මැරලා වගේ හරිද තර මැරලාගේ තම බිම නිදාගන්න ත වලහ ඇවිල්ලා මේ ළඟට කරලා ඉව කරලා ආපෝ යනවා ඉට පසර ගහින් බහින එක්කෙන මේ සොරි ගහ නැගපු එකෙන ගහින් බහිනවා පැස්සයන් පස්සේ යහන මොකක්දර වලහ ඔය කන්ටකල් ලකර යයිවාව කෑවේ නැත්ති කිය එතකොට කියනවා මිනිිය මේ වලහ මේ කිව්වා මට ආත්මාර්ථගාමියෝ අවස්ථාවාදී යාලු ආශ්‍රය කරන්න එපා මේ හොඳට අඳුරගන්න ඒ වගේ අය කියලා ඉටවස මිනි තනින් ගමන යන ඔය කතන්දරේ තම යෝක හරි සාරල කතාව පොඩිකාල යහපු කතාවක් ඉතින් ඕක අපිට පුල මේ ත්‍රියක් ස්ට්‍රක්ෂකට දාලා බලන්න ඕක මොකද හැමෝම දන්න කතාවන හරි ලේසි ඉතින් මම මේක මේ විදිර වට කියවදන තොට මේක පැහැදිලි වේවාට හරි අප බල මේක පලවෙනි කොටස තියනවා එක්ස්පොසිෂන් එක්ස්පොසිෂන් කියන්නේ ෆිල්ම් එකක අගෙන ෆස්ට් ඇක්ටගේ තමයි මේක තියෙන්නේ මේක වට පේනවන ඇක්ටුනකට බෙදල තියනවා මුලින්ම තින එක්ස්පොසිෂන් කියන්නේ ෆිල්ම් එකක ඉන්ට්‍රඩක්ෂණ එක නැත්ත අපි හඳුන්වාදීම එකන්නේ ෆිල්ම් එක කතා මොන වගේ එකක් වෙන්නද යන්න කියන එක පොඩි ඉදිියත් දෙන එක තමයි අපි හැම්වෙලින් ෆිල්ම් එක මුල කරන්න ඔගොල්ල දැකලදි සමහර වෙලාට ඇක්ෂන් මූ එකක් නැත්තන් අපි හිතමු මේ මොකරේ අභිරහසක් ගැන කතාවක් කියලා ඔන ෆිල්ම් එක මුලින්ම පෙන්න්නනවා කාවාහරි කෙනෙක්ක මරල දාලා ඒ බොඩිය එකක් තියෙනවා ඒ බොඩිය එක තියෙන්නේ හංගපු තැනක ඒක හම්බෙනෝ
පොඩි ළමයෙක්ට එළම බයලා ඊල්ල එක වැඩි හිටියෙක්ට මොක්හරි අන්නේ වගේ ඔය ගොඩක් ටැමිල් ෆිල්ම්ස්ල වගේව තියෙන ඒ වගේ එතකොට එහෙම අර මොහකරි දෙයක් ඉන්ට්‍රඩක්ෂණයක් විදිට ඒගැන කතාවේ තියෙන මේක තමයි වෙන්න යන්න මේක තමයි මේ කතාවේ ජෝනරක මේක මේ කතාවේ එතකොට ස්ටයිල් එක මේක මේ කතාව තේමාව මේක කියලා පොඩි ඉංගියක් දෙනවා අපි මුලින්ම ඒගෙන ඒකට අපිට ඒ සම්බන්ධව දෙයක් කරන්න ඕනෙත් නෑගෙන කතාව තියෙන්නේ මිනිවැරුමක් සම්බන්ධයක් නම් ඒක එහෙම වෙන්න ඕනෙත් නෑ සමහර විට පොඩි සිම්බලයිස් කරන්නයකින් කරන්න පුල මොක් හරි අපි හිතමු මම දැකතින ඉංගලිෂ් ෆිල්ම් එක එක නම මට මතගෙන ඒක පොඩි අයද පොඩි අය තුන්දනෙක්කින්න ඒගොල්ලන්ගේ තාත්ත පුරුදු කරන්න පොඩි කාලෙම ඌරන්ට වෙඩිදිය ඉතින් එකලම හරි හිංසක ඒලාම කැමතින ඌරෙක් මරන්න ඒලාමට තමයි තුවක්කු දෙන්න අනිත් අයිචියගන්න මරන්න කියලා ටපස කොහමරි අර ළමය අන්තිමට වෙඩි තියෙනවා ඒක තමයි ඉන්ට්‍රඩක්ෂන් එක කියන ඒක ඊට පස්සේ අවසානයේ කතාව වෙන්නේ ඇයිගොල්ලෝ ගොඩක් කර කවබෝයි වගේ ඉගෙන එහෙම ඉන්න කට්ටියක් එතකොට ඇමරිකාවේ එදදා සටසය ගනංගල වගේ අර ඇමරිකාව ආරම්භේදී හිටපු කවබෝයිලා එතකොට මේ ගොල්ල එක ජාවාරන් කරන කට්ටියක් ඉතින් ගොල්ලන්ගේ ස්ටෝරිය එක ගොල්ල අන්තිමට වෙඩි තියාගෙන එහෙම කතන්දරයක් යන්න පොඩි ඇක්ෂන් ත්‍රිල පැත්තර බර එකක් එක එතකොට ඒ වගේ පොඩි ඉගියක් දෙන්න පුළන් නැත්තන් අපිට මේ කතාව කැරක්ටර් අඳුන්නල් දෙන්න පුළන් ඒකන කොහමත් ඉන්ටරක්ෂණ එක තම කැරක්ටර්ස් අඳුන්නල් දෙන ගොඩක් වෙලාට ඊළඟට ප්‍රධාන කැරක්ටර්ස් අපිගේම මේ ඉන්න පොටගනිස් කවුද ඇන්ටගනිස් කවුද ඊට පස් මේක සපෝටව රෝල් මේන් ඉන්න කවුදන්න ඒ අයව පොඩිපොඩි ඒකොල්ලන් ගති ලක්ෂණත් එක්ක පොඩි ඉන්ට්‍රඩක්ෂණ එක දෙන ඊළඟට මේක ෆිල්ම් එකේ තියෙන රිදම් එක ගැන පොඩි ඉංගියක් කෙන මුලින්ම ඊළඟට මේ ෆිල්ම් එකේ තියෙන අර කල එක එහෙම නැත්තන් කාල එක කියන්නේ මම කියන්නේ අර පොඩි කල ග්‍රේඩින් කියන එකේදී අර්ථය නෙමෙයි මෙතන කියන කාල එක කියන්නේ මේ ෆිල්ම් එක මොන වගේ ආතල් එකක් තියෙන ෆිල්ම් එකක්ද කියන එක ඔය ඉංගියක් හම්බෙනවා. ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් ලෙවල් එක තමයි ඔය එක්ස්පොසිෂන් කියන තැනදී අපි එතන ඉඳන් ඉන්සයිටිං ඉන්සිඩන්ට් කියන ඊළඟ කොටස වෙනකන් අපි කරන්නේ මේ ෆිල්ම් එකේ කන්සෙප්ට් එක සහ ප්ලොට් එක අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඊළඟට ඉන්සයිටිං අදැන් අපි මෙහම ගත්තොත් දැන් ඔය අපේ කතාව මෙතට උදාහරණ විදිර ගමු අටේ අමතකුණ හරි අපේ වලහගේ කතාව හරිද මුලිම යාලු දෙන්නෙක් ඉන්න දෙන්න සාමකාමීව යාලුව හොඳ යාලුව දෙන්නම එක ගමක ජීවත්වනෝ කියලා හිතමකු ඊටවස මේකොල තීරණය කරන්න අපි යන් කැලේ මැද්දෙන් පොඩි ගමන හරිද ඔන්න ඕක ඒකන්න මුලින්ම අපි මේ පෙන්න්නන මේ ඉන්න කලාම එක්කෙනෙක්ගෙනම එක යාලුවගෙනම සාමාන් අනිත් එක්කෙනගෙනම කමල් හරිද සමනුයි කමලුයි දෙන්න තීරණය කරන්න අපි කැලේ මැද්දින් ගමනයක් මේ කැලේ මෙහෙමයි මේ කැලේ භයානකයි මේ කැලේ අද අපිට අනතුරක්කෙන්ටුල ඔන්න දේවල්ටික සහ ඒගොල්ලොන්ගේ ලයිෆ් එක ගැන පොඩි ඉන්ට්‍රඩියුස්ස එකක් දෙන ඔතන්දී ඊළඟට අපිට යන්න පුළන් ඉන්සයිටිං ඉන්සිඩෙන්ට් මොකද මේ ඉන්සයිටිං ඉන්සිඩෙන්ට් කියන ඒ කියන්නේ අපේ ගමන ආරම්භය ඒ කියන්න අපේ ෆිල්ම් එක දැන් ඉන්නවනං චරිතයක් හරි නැත්තං මොක් හරි අපි කන්සෙප් එක සහ අපි ප්ලොට් එකට ඇදගෙන යන්න මෙතන්දි තමයි පටන් ගන්න එකන ඉන්ට්‍රඩියස් කල්ල ඉවරයි ඊළඟට අපි කතාවට ආරම්භයක් දෙන හරියටම කතාවට ආරම්භයක් දෙන්නේ ප්ලොට් එකට ආරම්භය ප්ලොට් එක තියෙන අර කියන්න මේ වෘතාන්ත මේ ගුණය පටන්ගන්න ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එක එත ඉඳන් තම එදවට අපි ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එකේදී අපි අර වලහේ කතාව ඔන්න යාලු දෙන්න කැලේ ගමනට පිටත්වෙනවා හරි දෙන්නම් පිටත්වෙනවා කැලෑ මැද්දෙන් ගමට එතුර ඒකෙදි කරන්න ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එක තියම් හැම්බලේම කරන්නේ ගොඩක් කලාවට කතාවක ප්ලොට් එක ජර්නිය එක අරගෙන යන්න පටන්ගන්න ඒ කියන කන්සෙප්ට එකත් එක්ක කන්සෙප්ට එකගේ බේස් එක මත ප්ලොට් එක අපි අරං යන්න එන්ඩ එක වෙනකං අරං යන ගමන පටන් ගන්න ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එකට බොහෝ විට චිත්‍රපටියක මොහක්හරි සිදුවීමක් හෝ ඒන ඒ ප්‍රධාන චරිතවට බලපාන සිදුවීමක් තමයි මෙතැන්දි වෙන්නේ ගැන ප්‍රධාන සිදුවීමක් මේ උදාහරණයක් විදිර ගත්තොත් වෙන ෆිල්ම් අපි ගත්තොත්
ඉන්සයිටිං ඉන්සිඩෙන්ට් එකත් තමයි දැන් අපි හැරි පෝට ෆිල්ම් එක ගත්තොත් හැරි පෝටර් ෆිල්ම් එක ඉන්න ප්‍රධාන චරිතය හැරි පෝටර්ගේ ගෙදරට එනවා අර මේ පණිවිඩේ අරගෙන අර කුරුල්ලෙක් නෙන්නේ පණිවිඩ අරගෙන නමට හරිට මතක නෑ මට ඇතන ෆිල්ම්මල වෙච්ච දේවල් මතක නෑ ඇත්තම කතාව කියනන කොමරි අර ඒ සිදුවීමෙන් තමයි පටන් ගන්න එතන තමයි ඉන්සයිටිං ඉන්සිඩෙන්ට් එක ඒ ෆිල්ම් එක එතනින්දන් තමයි මේ වෙන පැත්තකට යන්න තමයි හදන්න එතකොට ඊළඟට පස්ට් පලොට් පොයින්් එක මං හැරි පෝටර එකම ගන්න පස් පලොට් පොයින්් එක තමයි හැරි පෝටර් මේ ජර්නිය කියන්න පටන් ගන්න එක කියන්න මෙයා එයාගේ මැජික් ස්කෝලට යන්න තීරණය කරන්න එක තමයි පස් පලොප් පොයින්් එක අයිට පුලන් ගන්න එතනින් යා වාහනයට නැකල අර පියාමන වානන්න කළ පිටත්වෙනවා හරි ඊළඟට අපේ වලාය කතාය ගත්තොත් පස් පලොට් පොයින්් එක තමයි මේ දැන් අපි ඉන්සයිටිං ඉන්සිඩෙන්ට්ගේ අර දෙන්න කැලේ මැද්දෙන් යනවනේ අපිට පුළුවන් ඒ අතර පෙන්න්න කැලේ මැද්දෙන් යනකොට මේගොල්ලන්ගේ පාරට හාවික් පයිනවා මේගොල බය වෙනවා බැලින්නම් හාවික් එතකොට අර පොඩි මේ ෆිල්ම් එක කලයක පෙන්න්න යන්න එතන කැන මේක මෙන්න මේ වගේ පොඩි බය හිතෙන පොඩි ත්‍රීල ගතියක් සහ පොඩි එහෙම එකක් තියෙන සස්පෙන්ස් එකක් තියෙන ෆිල්ම් එකක් කියල පෙන්න්න පුලන් මේ කතාවක් කියල පෙන්න්න පුළුව පොඩි එක පාර පයිනෝ හාවේ මේ දෙන්න පස්සට පයින බැලින්නම් මේ බයවන නිකල් ලොකු සොතෙක් වගේ බැයින්න මේ හාවෙක් පැනල තිීන පාරමැතර ඒහින්ද එතන කූල්ලෙන ගොඩ්ඩක්කායි ඊළඟට පස් පලොට් පොයින්ට් එකේදි තමයි මේ දෙන්න වලහව දකින්න මේ දෙන්නගේ ඉස්සරහටම වලහ එන්නේ ෆස්ට් පලොට් පොයින්ට් එකේදී එතකොට අපි හැම වෙලේම ෆස් පලොට් පොයින්ට් එකෙන් පස්සේ මේ ගමනේ ආපසු හැරීමක් නැත ෆස්ට් පලොට් පොයින්ට් එකෙන් පස්සේ අපේ ජර්නිය එක ආපෝ හැරෙන්න බෑ අපි මේකට උත්තරයක් හොයාගෙනම තමයි මේක එන්ඩ් කරන්න ඕන ඕක තමයි ෆිල්ම් එක ඇමරිකන් ස්ටයිල් එකේ ට්‍රියක්ට් ස්ට්‍රක්ච එක ඇතුළේ සරල සාමාන්‍ය ෆිල්ම් එකක ස්වභාවය ෆස් පලොට් පොයින්ට් එකේදී ඒකෙන් තමයි අපේ කතාවන්න අපිතම් ප්‍රධාන චරිත කියලා මේ ප්‍රධාන චරිතය මේ කතාවේ ඇතුළේ තමන්ගේ ෆයිට් එක පටන් ගන්න පලොට් පොයින්ට ෆයිට් එක ගැන ගහගන්න එකන මේ ෆයිට් එක කියන්න මේ ගැටුම කියන එක පටන් ගන්න ඔන්න ඔතන්දි තමයි ෆස් පලොට් පොයින්ට් එක බොහෝ විට ඉන්සයිටිං ඉන්සිඩෙන්ට් එක ඇතුළෙත් ගැටුමක් එතනින් ආරම්භෙන්න්නත් පුළුවන් හැබැයි ෆස් පලොට් පොයින්ට් එකෙත් තමයි ගැටුමට අවතීරණෙන් ගැටුමට එයා ඇඩප්ටනෝ ගෙන අපි කියන්නේ ඒකට අපි කියන එකට බැඳෙන්නේ යා ගැටුමත් එක්ක බැඳෙන්නේ ෆස් පලොට් පොයින්ට් එක එතනින් යාට යාර එතනින් පස්සේ යාට හැරීමක් නෑ අපි නිකමට නිකන් කියන්න අපි අර කෙනෙක් ඩ්‍රක්ස් ගන්න කෙනෙක් ඩ්‍රක්ස් ගන්න නැති කාලේ ඇඩික්ට් වෙලා නෑනේ ඒකට අපි හිතමු මෙයා හිතනවා මෙයා සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා එතකොට අපිට පුළුවන් එක්ස්පෝෂන් එක පෙන්වන්න ඊළඟ ඉන්සයිටිං ඉන්සිඩන්ට් එකක් විදිහට ඩ්‍රග්ස් ගන්න යාළුවෝ ටිකක් එයාට හම්බ වෙනවා එතකොට එයා එතනදි ඩ්‍රග්ස් ගන්නෙ නෑ නමුත් එයා ඒගොල්ලොත් එක්ක කතා බහ කරගෙන ඉන්නවා ඊට පස්සේ ටිකක් වෙලා ගියාන් පස්සේ යාළුවෝ බලින්ම මෙයාට පොනවා මොනවා හරි ඩ්‍රග් එකක් පොනවා ඒ ඩ්‍රග් එක පෙව්වයන් පස්සේ ෆස්ට් ප්ලොට් පොයින්ට් එක වෙන්නේ යන්නේ එතන ඊට පස්සේ ආපහු හැරීමක් නෑ මෙයා දිගටම ඒකට ඇබ්බැහි වෙනවා හරිද අන්නේ වගේ තමයි අර වලහේ කතාවෙත් වලහා එන්නේ ෆස්ට් ප්ලොට් පොයින්ට් එකේ ආයි හැරලා දුවන්න බෑ හැරලා දුවුවොත් වලහේ ළඟ ගිහලා ගහනවා හරිද ඊළඟට අපි යම් බලන්න මොකක්ද මිඩ් පොයින්ට් එක කියන්නේ කියලා මෙන්න මේක ඉතා වැදගත් ෆිල්ම් එකක මෙතනදි ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් ෆිල්ම් එකක් ඇතුලේ ගොඩක් දේවල් කියන්නේ අපිට පුළුවන් මෙතනදි එක්ක ටර්න් එකක් ගන්න පුළුවන් ෆිල්ම් එකේ හරිද අපි හිතන්න මිනිත් යන්නේ මොකද්ද ප්ලොට් ට්විස්ට් එකක් කියන්නේ ටර්න් එකක් කියන්නේ අපි කියන ප්ලොට් ට්විස්ට් එකක් කියලා ප්ලොට් ට්විස්ට් එකක් කියන්නේ අපි මෙතෙක් කල් විශ්වාස කරගෙන ආපු අපි මෙතෙක් කල් බලාගෙන ආපු කතන්දරේ මෙතනදී යම් කිසි හේතුවක් හින්දා වෙනස් වෙන්න පුළුවන් කියන්නේ කන පිට ගහන්න පුළුවන් අපිට උදාහරණයක් විදිහට අපි ප්‍රොටගනිස්ට් කියලා හිතාගෙන ආපු අපේ හීරෝ කියලා හිතාගෙන ආපු චරිතේ මෙතනදී බ්ලැක් චරිතයක් කරන්න පුළුවන් අපිට අපි හිතගෙන එයා වයිට් චරිතයක් කියලා අපිට මෙයා බ්ලැක් චරිතයක් කරන්න පුළුවන් මේ ප්ලොට් ට්විස්ට් එකට හොඳම උදාහරණයක් තමයි සිංහල ටෙලිසීරීස් එකක් තියෙන්නේ කොම්බියෝ කියලා ඔයගොල්ලෝ ඔක්කොම බලලා තියෙක
ඒ කූම්බියෝ එක බලපුය දන්න ඒක අර මැද තියන හොඳ ප්ලොට් ටවිස්ට එක ඒක තමයි ඒක ඉන්න අපේ වීරය එමනත්තන් ජෙහාන් කියන කරක්ටර එක ජෙහාන් අපි මුලිනං හිතන් ඉන්න මාරගේම් ගහනගේ ආතල්ලකට ගේම් ගහලා පොඩි අමුතු සුන්දර කැරක්ටර එකක් මෙයා මේ වයිට් කැරක්ටරයක් කියලනේ අපි හැම්බලෙම් හිතන්නේ හැබැයි එක තැනක් කියෙනවා ජෙහාන් ටිරාන්ට අහුවෙනෝ ටිරාන් වැඩි තියන්න අදන ජෙහන්ට ඒ වෙලාවේ ජෙහාන් ගහන ගේම් එක හින්ද අන්තිමට ටිරාන්ම දන ගහලා ටිරාන්ට සිද්ධ වෙනවා ජෙහාන්ගේ තුවක්කොට යටවෙන්න එහෙමොත් ඊළඟ මොහොත ටිරාන්ට වෙඩි තියයි කියන බය අපිට ඇති කරනවා ඒ මොහොතේ තමයි දැනගන්න ටිරාන් ජෙහාන්ට උදව් කරපු ටිරාන්ලගේ බොස් ඉගෙන් ටිරාන් සහ ජෙහාන් දෙන්නම වැඩ කරපු මේ යටතේ වැඩ කරපු මේ ඒගොල්ලන්ගේ බොස් එහෙමනතන් ඒගොල්ලන්ගේ ප්‍රධාන නායකයා ඔස්ටිං කියන මුදලාලිව ඒගෙන ජහන තාත්ත කෙනෙක් වගේ බලාගත්ත මනුස්සයා මරලා තියෙන්නෙත් ජිහාන්මයි කියලා එතැදි තමයි දැනගන්නේ හැබැයි අපි මුළු ක්‍රව් එකම මුළු ඩ්‍රාම එක බලපු ඒ සීරිස් ඔක්කොම් බලපු ඒ වෙන්නතෙක් බලපු මේ ෆෑන් බේස් එකම ඔය ජිහාන්ටයි ටිරාන්ටයි වගේම ඔස්ටිං අයටත් හෙනම ලව් එකක් තියෙන එකන ඔස්ටිං අය කියන්නෙත් ඒගොල්ලන්ට එය පාතාලය සාමජික් වුණට අර කතාව ඇතුළ යටනික වීරෙක් වගේ පොඩි ජෙහාන්ගේ තාත්ත වගේ එකක් එහෙම එකක් හැමෝටම හිතේ තියෙනවා හැබැයි ජෙහාන් එයා මැරුව කිව්ව හම ජෙහාන් ගැන ඇත්තටම පිරිය සහගත නිගංගර පිළිකුල් සහගත හැඟීමක් තමයි මුළු ෆෑන් බේස් එකටම ආවේ වෙලා ඒලා හැමෝම ඒකට හැමෝ ශොක් වෙලා හැමෝම මාර විදිරේ ගැන කතා කරන්න ගත්ත ඉතින් ඒක පලොට් ටිස්ට එකක් ඒක හොඳම පලොට් ටිස්ට එක ඉතින් ඒ වගේ අපිට අපේ කතාව ඇතුළෙත් පුළුවන් ඒ කියන්න අපේ වලාය කතාවත් පොඩි පලොට් ටිස්ට එකක් වගේ එකක් මෙතන තියෙනවා වලහා ඇවිල්ලා ඉස්සරහ ඉන්නකොට එක යාළුවෙක් දැන් මේ දෙන්න හොඳ යාළුවනේ එක යාළුවෙක් තීරණය කරන ගහකට නගින්න ඌ තීරණය කරන විතර එහෙම ගහට නගෙන අනිත්තක අදිහ බලන්නවත්නෑ හරිද එතර අනිත්තකා බිම තනි වෙන ඌට ගහකට නගින්න තේරෙන්නේ හරිද දැන් දෙන්නම එක තුළ ෆයිට් කරනම් මෙතනින් එක්කෝ අරයට මේ වලහට පාර දෙන්න තිබුණ ඇබයි වැඩේ තින්න මූ එකෙක් නැක්ගන ගහට ඒ ගැන හිටුවන තමන්ගේ ජීවිතය ගැන හිතලා ආත්මාතකන්දු ගහට නැක් අරු ගැන හිතන පොඩක් අතු මැරලග මට කමන්න මම්මගේ ජීත පේරගන්න කියල ගුණැක් එතකොට එතන මිඩ් පොයින්ට එකේ ටර්න් එකක් තියන පලොට් ටිස්ට එකක් එතකොට අපි හොඳ යාලු දෙන්නෙක් කියලා හිතන් ආපු දෙන්නෙක්ගෙන් එකෙක් නරග එකක් කියලා එතන්දි රවිල්ලෙනවා හරිද මේ මිඩ් පොයින්ට එක තව දෙයක් තමයි විශේෂත්වය තමයි මේ පොට් ටිස්ට එකක් වෙන්න ඕනේ නෑ හරිද ටිස්ට එකක් වෙන්නවා අවශ්‍ය නෑ එතන්දි හැබැයි එතන්දි මිඩ් පොයින්ට එකෙද මොකක් හරි දෙයක් දැනගන්න සමහර විට මොකක් හරි වැදගත් මේ කතන්දරේ මේ අපි යන කතන්දරේ අපි අපේ තියෙන ගැටුම ඇතුළේ මොකක් මාරි වටින කියන දෙයක් ප්‍රොටෝගනිස්ට් විසින් දැනගන්න නැත්තං ඇන්ටෝගනිට්ස් විසින් දැනගන්න ඕකෙන් ඔය දෙකෙන් මොකක් හරි නැත්තං සාමාන්‍යකෙක් හරි දැනගෙන ඒක ප්‍රේක්ෂකය දැනගන්න එකන අපිට තමයි ඒක පේ මිඩ් පොයින්ට එකේ තමයි අපි දකින්නේ එක මේක ලොකු දෙයක් කතන්දරයක් තියෙනවා කියලා එන එතකං ඒක හංගන්ගෙනවා එතන්දි තමයි ඒක මේව කර ඒ වගේ මේ කතාවේ පොඩි ට්විස්ට එකක් වෙන අර යාළුව වයිට් චරිතයන්නේ බ්ලක් චරිතයක් කියලා අපිට පේන්න ගන්න මුණගෙන ගහකට ඔන්න මිඩ් පොයින්ට එක ඊළඟට මොකද බලම මේ රයිසින් ක්ෂන් කියන්න මිඩ් පොයින්ට එක තිබුණ ඊළඟ රයිසින් ක්ෂන් රයිසින් ක්ෂන් කියන්නේ අපේ කතාවේ අපේ ප්ලොට් එකේ අවසානය දක්වා යන ප්ලෑන් එක ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ කියන්නේ ක්ලයිමෙක්ස් එකට යන ප්ලෑන් එක මෙතනින් තමයි පටන් ගන්න ඒ ගැන අපි හිතමු දැන් කවුරු හරි ඉන්න වීරයා ඉන්න වීරයා තමන්ගේ දුෂ්ටයට ප්‍රහාර දෙන්න දුෂ්‍යාව ඩිෆීට් කරන්න එයා ප්ලෑන් එක හදන්නේ රයිසින් ක්ෂන් එක එතන්දි තමයි යා ෆුල් ඇක්ටව් වෙන්න මෙතන්දි තමයි යාට දැන්ර මිඩ් පොයින්ට එකෙද යට මොක්හරි අපි හිතමකු දෙයක් දැනගන්නවා මේක මෙයාගේ දුර්වල දන එයා දැනගන්නවා අයාගේ මේ දුෂ්ටයාගේ දුර්වල දන
හරි මම මේ දුරවල් තැන්ට ටැක් කරන්න දැම් ප්ලෑන් එක හදනවා කට්ටිය එකතු කරන්නවා මෙහෙම ටීමයක් හදන ඔන්නක තම රයිසින් ක්ෂන් එක ඒතන ඇක්ටිවිට එක තමයි රයිසින් ක්ෂ ඒ හරි රයිසින් ක්ෂන් එක හැම්වෙලේම ගොඩක් වෙලාවට මේ ෆිල්ම්මයක් ඇතුළේ හරි ඇක්ටව් තැනක් එතන හරිද එතකොට අපේ කතාවේ රයිසින් ක්ෂන් එක තමයි දැම් මෙයා තනි වුණාන මෙතන අපේ සහෝදරය හරිද යාලු එක ගහුඩ නනිත්ත එක මූ කරන්නේ කරන්න දෙයක් නෑ වලහත්වෙනවා මැරලා වැටුනා වගේ මූ බිම පුදිය ගන්න හරි බිම පුදියගෙන ඉවර වෙලා මූ කරන්නේ එහෙම මැරණ වගේ නිදාගන්න හරිද ඊට පස්සේ එතනින් තමයි මේ අපේ කතාව රයිසින් ක්ෂන් එක පටන්ග හරිද ඊළඟට මොකක්ද ඊළඟට සෙකන් පලොට් පොයින්් එක දැන් රයිසින් ක්ෂන් එකෙන් සෙකන් පලොට් පොයින්් එකට යනකොට සෙකන් පලොට් පොයින්් එක තමයි ක්ලයිමක්ස් එකට ආරම්භයක් ගන්න සෙකන් පලොට් පොයින්් එක ඒ කියන්නේ දැන් අපි හිතම හීරෝ ඉන්නවා විලන් ඉන්නවා හීරෝ දන්න විලන්ගේ දුරවල් තැනමකක්දිකල් දැන් ටීම් එකකුත් එකතු කර යාගේ ප්ලෑන් එකත් හැදවා ප්ලෑන් එක එක්සිකියුට් කරන්න මෙන්න මේ පලොට් පොයින්් එක එහෙම නැත්තම් ක්‍රියාත්මක කරන්නේ පලොට් පොයින්් එක සෙකන් පලොට් පොයින්් එක තොට සෙකන් පලොට් පොයින්් එක මෙයා යනවා මෙයාගේ කාගෙද මෙයාගේ දුෘෂ්ටය අපේ ඇන්ටගනිස්ට ඩිෆීට් කරන්න පටන්ගන්න ඇතක ෆයිට් එක පටන්ගන්න සෙකන් පලොට් පොයින්් එක කියලා අපිට හිතානක කතන්දරේක එහෙම නැත්තං ෆිල්ම් එකක ක්ලයිමෙක් එකට යන්න කියන ක්ලයිමෙක් එකට යන පාත් එක ක්ලයිමෙක් එකට යන ගමන පටන් ගන්න සෙකන් පලොට් පොයින්් එක ඒක තමයි සෙකන් පලොට් පොයින්් එතකොට අපේ කතාවේ සෙකන් පලොට් පොයින්් එකේදී තමයි වලහ මෙයා වැැවිල්ල මෙයා ගාවට එන්නේ එකන වෙන්න පටන් ගන්න සෙකන් පලොට් පොයින්් එක එතකට දැම් මෙයා ඉව කරනවා ඉව කරලා ඉවර වෙලා වලහ යනෝ හරිද මොකද මේක ක්ලයිමෙක් එක මේ මනුස්්‍යය ඉව කරන එක නෙමි මටන හරිද මට අනුව මේක මේ කතාවට අනුව මේක මට අනුව කියන්න ඇත්තර මේ කතාවට අනු ක්ලයිමෙක් සෙකන් පලොට් පොයින්් එකේදී මේ වලහ ඉව කරලා යන්න ඕන මොකද මේ කතාවේ කන්සෙප්ට ඇවිල්ලම පලොට්ට ඇවිල්ල මේ යාලුවෝ දෙන්නගේ තියෙන මිතුරුකම සහ ඒ දෙන්නගේ එක යාලුවගේ තින ආත්මාර්ථකාමිකම හැරිද එතකොට මේ යාලුව දෙන්නගේ යාලුකම ඉවර වෙන තැන තමයි ක්ලයිමෙක් එක වෙන්නවා කියන්නේ මෙයාට දේවල් වැටහිලා බිම ඉන්න මනුස්සයට දේවල් වැටහිලා අර යාලුවට කෙලින්ම කියන උඹ මහා ආත්මාර්ථකාමියෙක් මට උඹ එකගේ එකා යෝන්නෑ කියලා හරිද එතන්දි තමයි මට හිතන ක්ලයිමැක් එක එතන් තමයි පීක් එක ඉතර සෙකන් පලොට් පොයින්් එකේදී වලහා ඉව කරනවා යනවා ක්ලයිමැක් එක ඊළඟට ක්ලයිමැක් එකේදී අරු බැහැල එනෝ දැන් හරිද දැන් අර මේක බැහැල ඇවිල්ල ගහන්න එක බැහැල ඇවිල්ල හන මොකක්ද වලහ කිව්වේ කියලා ඉන්න ක්ලයිමැක්ෂේ තමයි කියන වලහ කිව්වා අම්බෝවගේ යාළුවෙක් මට අයි උඹවගේ යාළුවෙක් ආත්මාර්ථකාමී අවස්ථාවාදී යාළුවෙක් එක්ක ආයි හාදකම් තියාගන්න එපා උඹ තනියම ගමන පලයන් කියලා ඒක උඹට මීට වැඩිය ආරක්ෂාකාරය කියලා වූ එහෙම කිව්වෑ කියලා මූ කියනවා ඒ තම ක්ලයිමෙක්සේ තනින් හාට අපේ කතන්දරේක හැමවෙලේම අපේ ෆිල්ම් එකක උඩටම පීක්ම තැන තමයි ක්ලයිමෙක් එක අපි කිවතර හීරෝ ඇවිල්ල විලන්න පරාද ගන්න තැන විලන්න මරලදාන තැන එතන තමයි ක්ලයිමෙක් එක නැත්තං විලන්ගේ ගැන වෙත ඒක හින්න ක්ලයිමෙක් එකේදී අපි ගොඩක් ගලාවට ඒකවර කුතු හලේ සස්පේන්ස එක හැම දේම උපරිම ලෙවල්ල එකට කියන ෆිල්ම් එක ඇතුළේ එකන ම කියෙන ක්ෂන් මූ ඒක සහ කැනව දැන්ට තියෙන මේ අපි කියන්නේ කමර්ශල් ගැන කැටගරිය එක කැන් තනිකර අපිට විනෝදස්වාදය ගේන ෆිල්ම් එකක එතන්දි ක්ලයිමෙක් එකේදී අපි පුළුවන් තරම් උපරිමේටම ගේනවා හරිද එතර ක්ලයිමෙක් එකේදී දැන් හීරෝගේ බෙල්ල මිරිකරගෙන ඉන්නවා හීරෝ අන්තිම හුස්ම යන තැන්දී අරුට පිහෙන් අයින ඔන්න ඕදම ක්ලයිමෙක් හරිද ඒට පස්සේ ක්ලයිමෙක් එකෙන් පස්සේ ඉතා පහල ගොඩ පේන ඇති මේක මේ නිකං අර ප්‍රස්ථාරයක් වගෙන මේක තියන්නේ මේක ලොකු බෑවුමත් තියනවා ඒ බෑවුමෙන් ඩිනෝමන්් කියන තැනකදී ඉවර කරනවා මොකද මේ ඩිනෝමන්් කියන්න ක්ලයිමෙක් එක අර උඩටම ගිල්ල අපි උඩටම පිච් කරලා මේ එතන්දී පල්ලෙහට බහින බෑවුම තමයි අපි හීරෝ මෙයා මරණව මරලා හීරෝ සාමාන්‍ය විදිහට
ඊළඟට මේ ලෝක සාමාන්‍ය තැනකට කියන සාමාන්‍ය කියන්නේ අර මුල තිබ්බ තැන නෙමේ දැන් තියන වෙනස්ම විදිහක් කියන්නේ මේ කතන්දරේ ගොඩක් දේවල්වල සමහර මිනිස්සු මැරලා ලෝක වෙනස් වෙලා. එතකොට ඒ වගේ තැනකට එන්න එක තමයි ඩිනෝමන්ට් කියන්නේ. එතකොට අපේ බලය කතාවේ ඔන්න යාළුවා අරුට කියනවා මෙහෙම ඔබ මෙහෙම යාළුවෙක් මම ඔබ අතල්ලා යනවා කියලා මුගේ ගමන යනවා. හරිද? යන්න පටන් ගන්නවා ඩිනෝමන්ට් එකේදී. එතකොට අර කලින් තිබ්බා වගේ නෙමෙයි යාළුවෙක් දැන් නැහැ මූ තනි මිනිහා. දැන් කලින් තිබ්බ ලෝකෙ නෙමෙයි. අපි එක්ස්පොසිෂන් එකේදී තිබ්බ තැන නෙමෙයි මේක තියෙන්නේ දැන්. එක්ස්පොසිෂන් එකේදී හරිය මිතුරෝ දෙන්නෙක් මේ දෙන්න. ඒ දෙන්න එකට ගමන ගියේ. හරිද? දැන් මෙතනදී වෙන් වෙලා එක්කෙනා යන්නේ තනියෙන්. ඒතර ලෝකෙ වෙනස් වෙලා. සහ දෙන්න අතර තව දුරටත් මිතුකමක් නැහැ. එතනින් එහාට ඉවරයි. හරි. ඊට පස්සේ ඩියෝමන්ඩෙන් පස්සේ එන්ඩ් එක පොඩ්ඩක් උඩට අරන් අපි නවත්තනවා. ඒ උඩට අරන් නවත්තන එකෙන් පෙන්වන්නේ අපි ෆිල්ම් එකේ එන්ඩ් එකේදී මොකද්ද ක්ලයිමැක්ස් එකෙන් පස්සේ යටටම යනවා කියලා මම කිව්වනේ. ඒ කියන්නේ ක්ලයිමැක්ස් එකෙන් පස්සේ මේ ප්‍රස්තාරෙත් පෙන්වන්නේ ටිකක් යටටම යනවා කියන්නේ හරි මේ මාර ටෙන්ෂන් එකක මාර ප්‍රෙෂර් එකකනේ ක්‍රවුඩ් එකේ ඉන්නේ බලන ඔඩියන්ස් එක. ඊට පස්සේ ඒක මේ වුණාන් පස්සේ මාර රිලැක්ස් එකක් එනවා. කතාව ඉවරයි. හරි රිලැක්ස්. ඊට පස්සේ අපි චව චුට්ටක් කතාව ගොඩනගලා තමයි නවත්තන්නේ. ඒක තමයි සාමාන්‍ය සරල කතන්දරවල කරන්නේ. හරිද? ඔන්න ඕක තමයි 3 act structure එකක් ඇතුලේ ෆිල්ම් එකක් හදද්දී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙල. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ 3 act structure එකම නෙමෙයි හැම එකෙන් පාවිච්චි වෙන්නේ. මේක වෙනස් වෙනවා. හැබැයි ඕගොල්ලොන්ට මේ අලුතෙන් පටන් ගන්න අය විදිහට මේකට දාගන්න එක මාරම ලේසි. මේකට කතාවක් මේ ඕගලන්ගේ තියෙන කතන්දරයක් මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ තියාගෙන මේ ලියන්න ගත්තොත් ඒක මාරම ලේසි. අනිත් එක මේක ස්ටෑන්ඩඩ් එක. මේක ලෝකෙම තියෙන ස්ටෑන්ඩඩ් එක. හරි. ඊළඟට මේ අපි කොහොමද අපි පළවෙනි පියවර ගන්න ස්ක්‍රිප්ට් එකක් ලියන්න. දැන් ඕගොල්ලෝ ලොකු දේවල් ටිකක් දන්නවා මොකද්ද චිත්‍රපටයක් ලියන්න කලින් අපි තීරණය කරගන්න ඕන දේවල් ටික කියලා. ඊළඟට අපි බලමු මොකද්ද ඔයා පළවෙනියෙන් පෑන අතට අරගෙන පළවෙනි පියවර ගන්න කියලා. හරි. මුලින්ම ඔයා කන්සෙප්ට් එක එනස සංකල්පය පොඩ විහිදුවල් ලියා ගන්න. ඒක මම ඔයාලට මුලින්ම කියලා දීලා තියෙනවා අර පළවෙනි පාඩමේ මේ සීරීස් එකේ මේ ෂෝට් ෆිල්ම් ලියන එක ගැන අපි කතා කරා. ඒ කියන ෂෝට් ෆිල්ම් ස්ක්‍රිප්ට් රයිටින් කොහොමද ෂෝට් ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන්නේ කියලා. ඒකේ මම ඔයාලට කියලා දීලා තියෙන කොහොමද කන්සෙප්ට් එකක් මුලින්ම ලියාගන්න කියලා. කියන කන්සෙප්ට් එක අපි ඔයාගේ සංකල්පය විහිදුවල පොඩ්ඩක් ලියා ගන්න. මේක තමයි ඔයාගේ සංකල්පය කියලා. සහ මම යෝජනා කරන මේ ඉගෙන ගෙන තියෙන විදිහ මේක විතරයි. නමුත් මම යෝජනා කරනවා ඔයාගේ චිත්‍රපටියක් ගත්තොත් චිත්‍රපටිය ඇතුලේ ඔයා එක සංකල්පයකට හිරවෙන්න එපා. එන ඒවාගේ එක මේන් කන්සෙප්ට් එකක් තියෙනවා. ඒක තමයි මුළු ෆිල්ම් එකෙන් මුල ඉඳලා අගටම යන්නේ. සමහරට ඒක ගොඩක් වෙලාවට සමාජීය කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ වට අතුරු සංකල්ප රාශියක් තියෙන්න පුළුවන්. කීපයක් තියෙන්න පුළුවන්. ගොඩාක් තියාගන්න එපා. කියන්නේ පොඩි පොඩි තැන් තැන් වල පෙන්නුවට කමක් නැහැ. කියන්නේ අපි හිතමුකෝ දැන් අපේ රුචිකත්වයක් තියෙනවනේ. රුචි අරුචිකම් තියෙනවනේ සමහර අපේ නිර්මාණකරු විදියට. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් මගේ සංකල්පයක් මම තියෙනවා. මගේ සංකල්පයක් තියෙනවා රටක රජයක් විසින් රටේ තියෙන සියලුම කියන්නේ නීති විරෝධී දේවල් නැති කරලා දාන්න. ඒක නීති විරෝධී ක්‍රියාකාරකම් වලට වැටබඳින්න ඕන රජයක් විදියට කියලා අපි මට සංකල්පයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා වගේ. කියන්නේ නීති විරෝධී දේවල් වලට වැටබැඳීමෙන් තමයි රටේ දියුණුව සිද්ධ වෙන්නේ කියන එක. සහ රටේ රටේ දියුණුව සහ මානව සංවර්ධනය සිද්ධ වෙන්නේ ඒකෙන් කියන එක මගේ අදහසක් තියෙනවා කියමුකෝ. ඒතකොට ඒකට අතුරු සංකල්ප ගොඩක් මට තියෙන්න පුළුවන්. ඒකත් එක්ක කියන්නේ රටේ මාධ්‍යවල කොහොමද වෙන්න ඕන, ඒ රටේ ආගම දහම කොහොමද මේ රට ඇතුලේ ආගම දහම කියන දේ කොහොමද අපි භාවිතා කරන්න ඕන. එතකොට රට ඇතුලේ තියෙන මේ මොකක්ද යටිතල පහසුකම් කොහොමද වෙන්න ඕන, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කොහොමද කියන්නේ ආදරය කියන දේ කොහොමද වෙන්න ඕන කියන එක. ඊට පස්සේ මිනිස්සු කොහොමද තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ඕන රටක් ඇතුලේ කියන එක විවිධ සංකල්ප මට තියෙනවා. එතකොට ඔය සංකල්ප ඔක්කොමත් එක්ක මම අර ප්‍රධාන සංකල්පෙත් එක්ක මුලින්ම අපි ලියා ගන්න ඕන පොඩි එක කොලයක මගේ
චිත්‍රපට මගේ කතාවේ සංකල්ප කියලා මෙහෙම ලියාගන්නවා. තොට අපිට නිතරම ෆිල්ම් එක ලියද්දි අපිට මේ දේවල් අපි මේ අපිට තියෙන පොඩි කැක්ම ඇත්තම චිත්‍රපටිය ලියනෝ කියන එක දැන් ඔය ගොඩක් අයට ඔය චිත්‍රපටියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයන්නේ තමන්ගේ හිතේ තියෙන දේවල් වටා අපිටයි මිනිසුන්ට කියාගන්න ඕන එක. දැන් ඔය හැමෝම හැලි ලියනවන ෆේස්බුක් එක. ඇත්තම කතා කියනනම් තිරරචකයෝ විදියට මම කැමතින හැලි ලියනවට ෆේස්බුක් කල තිරරචකයෙක් ෆේස්බුක් එක සමාජීය කාරණාවක් හැල්ලක් විදිහට ලියන එක මම අනුමත කරන දෙයක් නේ. මමත් ලියනවා මමත් හැලි ලියන දීන හැබැයි මන්දැන් ඒ අඩු කරල දී නොකද ඒකට වැඩි අපිට තියෙනවනි පොඩි පාරක් අපි දන්න දෙයක් තියෙනවනේ අපි ඉගෙන ගත්ත සබ්ජෙක්් එකක් තියෙනවනේ. ඇයි අපිට සබ්ජෙක්් එක හරහා බැරි ඒ දේවල් මිනිස්සුන්ට මේ ඒත්තු ගන්නන්න. ඇයි අපිට සිනමාව හරහ බැරි ඇයි අපි සිනමාව කියන ලැංවේජ්ක මිච්චර හොඳ ලැංවේජයක් ඉගෙනගත්ත අපි ඇයි අකුරු නාස්ති කරන ෆේස්බුක්කේ මං කියන අන්නේ ඒ මේකන පෙදින කැක්කුමන අපි දින අමාරුන පිට කරන්න මොකර දෙයක් දැක්ක අම්මා මට මම මේකට දෙනවා කියන එකේ දින ලියන්න මිනිස්සුවයි සැමල්ලාට කාටහරි මොක් හරි අපි අකමැති දෙයක් සිද්ධ වුණොත් කවුරහරි දෙයක් අකමැති දෙයක් කරොත් එහෙම අපි මුට දෙනවා පාර කියලා ලියන හොඳ ආටිකල්ල එක. තොර අන්නේ අපි හැම්බෙලේ මර මාධ්‍යවේදී වගේ ආටිකල් ලියනය වගේ ආටිකල්ම ලියර ඉන්නතු මම කියන්නේ මේ ඒකන අපි කරන්නේ ඒක මේ සිනමාකරු විදිර අපි කරන්න ඒ අපේ සිනමාව ඇතුළෙද අපි ඒක යම් කියෙස්සි විදිහට මිනිස්සුන්ට මේ ක්‍රියේටි විදිහට පෙන්නවා ඒක. ඕක තමයි අපේ ස්ක්‍රිප් රයිට කෙනෙක්ගේ සාමාන්‍ය මේ තීරු පිට පත්ලිය එක තීරු ලිපි ලියන කෙනෙගේ වෙනස තියන්නේ. හරිද එකන ආටිකල් ලියන කෙනෙගේ වෙනස තියන්නේ ඕකයි. අපි ක්‍රියේටිවිටි විදිහට සිනමාවෙන්ගේ නවා ඒ ගොල්ලු කෙලින්ම අතාරින ෆෙස්බුක් හරි සමාජ්‍යාලාවලහරි පත්තරවලහරි කොහහරි මේ මාධ්‍යක අතාරිනවා ඒක තමයි වෙන්. එතකොට හැබැයි රයිට කෙනෙක්ට එමනත්තම් තිරපිට පත රජකෙක්ට අර ආටිකල් ලියන කෙනෙක්ට වගේ හිතුන වෙලාවට හැම සංකල්පයකම ආටිකල් දානවා වගේ එක ෆිල්ම්මක් ඇතුළේ හැම සංකල්පයක් ඔබන්න බෑනමේ ඔබන්න පුළුවන් එවුණට ඒක මේ ගොඩක් සාර්ථක වෙන්න මොකද අපේ ෆිල්ම් එක බලනයට ඒක ගොඩක් සංකීර්ණ වෙන පුල උදාහරණක දිරගත්තොත් දැන් මට සංකල්පයක් තියනෝ කියලා හිතන්නකො මේ තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන තුන්වෙනි ලෝක යුද්ධේ මම කියනවා ඩිජිටලයිසේෂන් හින්දා තුන්වෙනි ලෝක යුද්ධේ ඒ අයිවල බලපෑමත් එක්ක තමයි ඇති වෙන්නේ. එතකොට පෘථිවියේ ඉන්න හැම රටකම ඉන්න හැම මනුස්සයම දෙපිලකට බෙදිලා මේකට මේ ෆයිට් කරනවා කියලා. එතකොට ඒක ඒ සංකල්පයත් එක්ක ඔයා හිතන්නකො මම ගේනෝ කියලා මොකක් හරි ඒක ඇතුළේ නම් ඕකේ. ඒකත් ඒ සංකල්පයත් එක්ක ඒ සංකල්පය අපිගේම තුන්වෙනි ලෝක යුද්ධයට බලපාන දේවල් කියලා. තුන්වෙනි ලෝක යුද්ධයට බලපාන දේවල් හරි තුන්වෙනි ලෝක යුද්ධෙන් බලපාන දේවල් කියලා. එන්නේ ඒ වගේ සම්බන්ධයක් නම් ඒ වෙන සංකල්ප වලට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො. දැන් ඒ තුන්වෙනි ලෝක යුද්ධෙ හින්දා මම කියනවා මිනිස්සුන්ගේ වැරදි නිර්මාණ හින්දා තාක්ෂණයත් එක්ක කොට්ටාසකට මොකක්හරි රෝගයක් බෝ වෙනවා. අපි කියමු විකිරණ සම්බන්ධ රෝගයක් කියලා. එහෙම දෙයක් බෝ වෙනවා. එතකොට ඒක අවුලක් නෑ. එතකොට ඔන්න විකිරණ ශරීරයට අහිත කරයි ශරීරයට මේ හවල් විකිරණ වර්ගයේ හින්දා ශරීරයට මේ බලපෑම් ඇති කරනවා කියලා ඔන්න ඒ සංකල්පයක් ගන්න පුළුවන්. නැත්තම් අපිට කියන්න පුළුවන් මොකක් හරි ඒ අයි වලින් ඔය කියන මෙටාවර්ස් වගේ එකක් අපි හිතමුකෝ. ඒ කියන්නේ වර්චුවල් වර්ල්ඩ් එකක් ඇතුලේ මිනිස්සු හිර වෙන්න ගිහිල්ලා මානසිකව ඒගොල්ලන්ට නිකං හීනයක්ද ලෝකෙද මේ ලෝකෙද යථාර්ථයද ෆික්ෂන් එක යථාර්ථ වර්චුවල් වර්ල්ඩ් එකද කියන එක හොයාගන්න බැරුව ඒගොල්ල එක තැනක අතරමංගෙන වන්නේ එක අපිට කියන්න පුලන් කෝම එකක් තත්වකට යන්නත් පුළුවන් කියලා අන්න එහෙම නිකං මනෝවිද්‍යාවෙන් අපිට ඒකටත් පුළුවන් සංකල්ප ගන්න. එතකොට එහෙම නැතුව අපි හිතමු මොකක් හරි වෙන මොකක්හරි සංකල්පයක් ගෙනාව කියලා මේ කාලතරණය වගේ සංකල්පයක් ගෙනාව කියලා ඒක ඇතුළට. එතකොට ඒක සමහර විට ඒක සෙට්ටෙන් නැති වෙන්න පුළුවන්. නැත්තං මේකට කිසිම මේ සම්බන්ධයක් නැති දෙයක් ගෙනාවත් ඒක සෙට්ටෙන්. හැබැයි එහෙම ගේන්න පුළුවන් ගෙනාවට වැඩක් වෙන්නේ. ඊට පස්සේ මිනිසුන් අතරමං වෙනවා ඕකෙදී.
ඒ හින්දා අපි පුළුවන් තරම් ඒකට සමගායම යන සංකල්ප සහ ඒකට බලපෑම් කරන්න අපි ප්‍රධාන සංකල්පයට බලපෑම් කරන්න හරි ඒකින් ව්‍යුත්පන්න වෙන සංකල්ප හරි අපිට පුළුවන් ප්‍රධාන සංකල්පය හේතුවෙන් නිර්මාණය වෙන තවත් සංකල්ප හරි අපිට පුළුවන් ඒවා කෙනල්ල පෙන්නල දෙන්න මේක ඇතුළේ අපේ මේ ෆිල්ම් එක ඇතුළේ ඉති ඔන්න වගේ තමයි ෆිල්ම් එක කන්සෙප් අපි පාවිච්චි කරන්න සහ ඒවා ප්‍රධාන අවදේදී අපි කන්සෙප්ට ඔක්කොම ලියලා ඒවා විහිදුවල ලියන්න ඕන මේන් කන්සෙප්ට අනිවාර්යෙන් මේන් කන්සෙප්ට එක හරි අපි ඡේදයක් අපිතුම් පේලි 3-4කින් වගේ ලියාගන්න පුළුවන් වෙන්න ඕන ඒක එතකොට අපිට පස්සේ ස්ක්‍රිප්ට් එක ලියද්දි අපි නිතර මේක බලද්දි අපිට ඒක ගොඩක් තැන්වලට උදව් වෙනවා ස්ක්‍රිප්ට් එක ලියන්න ඊළඟට අපේ ප්ලොට් එක එහෙම නැත්නම් ඔයාගේ තියෙන ප්ලොට් එක ටිකක් දිගට සාරාංශයක් විදිහට සිනොප්සිස් එකක් විදිහට හෝ එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් එකක් විදිහට පොඩ්ඩක් ඡේදයකට වගේ දික් කරලා ලියාගන්න. ඒක කියන්නේ මේ මුළු ෆිල්ම් එකේම තියෙන කතාව මෙහෙම කියන්නේ සරල විදිහට කතාව විතරක් මේ කියන්නේ ප්ලොට් එක පොඩ්ඩක් දිග ඇරලා ලියාගන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් ප්ලොට් එකේදී අපි කිව්වොත් A කියලා පුද්ගලයෙක් ඉන්නවා B කියලා හතුරෙක් ඉන්නවා ඒ දෙන්න ෆයිට් කරනවා ඒ දෙන්න ෆයිට් කරන්නේ අපි හිතමු මොකක් හරි යම් කිසි ප්‍රදේශයක බලය අයිති කරගන්න එහෙම කියලා ඒ කතාවේ අන්තිමට ඒ කියන එක්කෙනා ගොඩක් හොඳ කෙනෙක් B කියන එක්කෙනා නරකයි ඒගොල්ලෝ මිනිස්සුන්ට යා මිනිස්සුන්ට ගොඩක් නපුරුකම් කරනවා එතකොට එක තැනකදී ඒ දෙන්න ගැටුමක් ඇති වෙලා ඒ කියන වීරයා B කියන සතුරව මරලා දානවා මරලා දැම්මෙන් පස්සේ ඒ කියන එක්කෙනා ඒ ප්‍රදේශයේ බලය අයිති කරගන්න. හරිද? ඔය කතාව අපි ටිකක් විහිදුවල් ලියනවා. ඒ කියන්නේ ඒ කියන එක්කෙනාට මෙහෙම දෙයක් තමයි යා කරේ මෙහෙම පරිසරයක හිටියේ. එතකොට එයා හිටියේ කොහොම පරිසරයකද? එයා හිටියේ කොහොම පිරිසක්ද? එතකොට එයා ඇයි B කියන එක්කෙනා එක්ක ෆයිට් කරන්න පෙළඹුණේ කියන්නේ අපි අර ඒ කියන්නේ මොකක්ද යාට හේතුව ඒ B කියන කෙනා හම්බුන තැන කොතනදීද? ඒ කියන්නේ B කියන කෙනා යාට ත්‍රෙට් එකක් උනේ තර්ජනයක් උනේ කොතනදීද? එතකොට B කියන කෙනා එයා පරාජය කරන්න හිතුවේ ඇයි? ඊට පස්සේ B කියන එක්කෙනා ඒ කියන එක්කෙනා B කියන එක්කෙනා ෆයිට් කරන්න මොන ප්ලෑන්ද ගැහුවේ? එතකොට B කියන එක්කෙනා ඒ කියන කෙනාව නිතරම අඩපණ කරන්න මොන දේවල්ද කරේ? යාගේ යාළුවුන් එක්ක ඒ කියන එක්කෙනාගේ සගයන් එක ෆයිට් කරන්නේ කොහොමද ඒගොල්ලන්ට ත්‍රෙට් එකක් වුණේ කොහොමද B කියන කෙනා වගේ කියන්නේ මේක සරල කතාවක් මම මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම කොහොමද ඒ ටික වුණේ කියලා ටිකක් විහිදුවල් ලියන්න. ඒක තමයි සාරාංශය. ඊළඟට පිටපතේ සැකස්ම එහෙම නැත්නම් අවුට්ලයින් එක අපි ඔකට වන් ලයින් කියලාත් කියනවා. ඒ කියන්නේ ෆිල්ම් එකේ දර්ශන අනුපිළිවෙලට සීන්ස් පිළිවෙලට ඔයා ලියාගන්න. දැන් අර මොකේද අපි සිනොප්සිස් එක ලියාගත්තනේ මෙහෙම කතාව මෙහෙමයි මෙයා ආරම්භයේ ඉඳලා අවසාන වෙනකම් මේ කතාව යන්නේ මේ විදිහට කියලා ලියාගත්තනේ. ඒක අපි සීන්ස් විදිහට මේ කරුණු විදිහට ලියාගන්නවා. එතකොට ඔයා ඒක තරු ලකුණු යටතේ ලියාගත්තත් කමක් නෑ. නැත්නම් 1 2 3 4 කියලා ලියාගත්තත් කමක් නෑ. සමහර වෙලාවට ඔයාට මේක දෙතුන් පාරක් චේන්ජ් කරන්න වෙයි. මම ගොඩක් කැමති ඔයා මේක නිකන් Google Docs එකක හරි මොකක් හරි ඩිවයිස් එකක් පාවිච්චි කරලා නැත්නම් වගේ මොබයිල් ෆෝන් එකේ තියෙන නෝට්ස් එකේ හරි Google මේ Android note හරි මොකක් හරි Apple එකක හරි මොකක් හරි ඒ තියෙන නෝට් එකක ලියාගන්න. ඒ කියන්නේ තියෙන එකක ඔයා මේ ටයිප් කරා මොකද එතකොට ඔයාට හදිසියව චේන්ජ් කර මේ තියෙන පිළිවෙල චේන්ජ් කරන්න සහ මැදට එක සීන්ස් ඇඩ් කරන්න වෙනවා මේක එඩිට් කරද්දී. ඉගෙන අපි හිතමුකෝ අපි සීන් පිළිවෙල ලියනගෙන ඕන මුලින්ම පළවෙනි එක තරු ලකුණු දාලා ලියනවා. ඒ කියන පුද්ගලයා ලස්සන පවුලක් එක්ක මේ හවල් ගම්මානේ මේ ගෙදර ජීවත් වෙනවා. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ එයා මුලින් අපි පළවෙනි සීන් එකේ අපි පෙන්නනවා මෙයා වැඩ ඇරිලා ගෙදර ඉන්නකොට බබාලා දෙන්න දුවගෙන එනවා, වයිෆ් ඉන්නවා, ඔහොම එකක් පෙන්නනවා. දෙවෙනියට සීන් එකේදී අපි ඇඩ් කරනවා මෙයාගේ යාළුවෝ ටිකක් දවසක් මෙයාට කියනවා ගමනක් යන් කියලා. ඊට පස්සේ එදා හවස මෙයා යනවා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් පොඩි යනකොට
ඔන්න ඒක තමයි ඒගේ ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එක. තොර මේ ගමන යනකොට මෙයාට හම්බ වෙනවා තුන්වෙනි එක මේ ගොල්ලො ටික දුරක් යනකොට මේ ගොලන්ට හම්බ වෙනවා හොර මැර කල්ලිය අපික මෙහෙම හොරු කල්ලියක් හම්බෙනවා මේගොල්ලෝ මබ හිතමකෝ නිකන් කොල්ල කාරයෝගයක් කියලා මේ ගොල්ලඟ කොල්ලගන්න ඔන්න පලවෙනි පලොට් පොයින්් එක අපි ඕක 3ක් ස්ට්‍රක්ෂ එක දාගත්ත. ඉතින් ඔය විදිහට අපි සීන් බයි සීන් වගේ හරනිකන් කරුණෙන් කරුණ මෙතනින් මෙතැන්ට මෙතනින් මෙතැන්ට හොමෝම ලියාගන්න දැන් අපි හිතමු දැන් මංෝක අතින් ලියන්න එපාගේ මුකුත් නෙමේ දැන් අපිහිතමු නෝට් මොක් හරි මැදට එකක් අපි එට් කරන්න ඕන කියමු දැන් අර යාලුව එන්න කලින් යන්න කලින් මෙයා ගෙදර ළමයි එක සෙල්ලං කරන්න ගෙදර එහෙම සීන්නයක් තියනවා ඒතවට කෝල්ල එකක් කෙනවා යාළුවන්ගේ ඔන්න ඔය සීන්න එක දාගන්න අපි අර එකයි දෙකයි කියන සීන් දෙක මැද්දර තමයි ඕක දාගන්න වෙන්න එතකොට දෙවැනි සීන්න එක වෙන්න මන්දැන් කියප එක හරි දෙතට තුන්ගෙන සීන්න එක වෙන අර යාලුවොත් එක මෙයා ට්‍රිප් එක යනේ එතකොට ඔටෝ නම්බරින් වෙනස් වෙනවානේ අපි ඩිජිටල් පටෆෝර්ම පාවිච්චි කනකොට නම්බරින් සිිටම එක ඔටෝ වෙනස් වෙනවා මැදට එක කැට් කරම් ඕක අතින් ලියනකොට අපි ආයි ලියන්න හැබැයිඉතින් ප්‍රක්ටිස්සකට හොඳයි අතින් ලියන එක මොකද එතකොට ඔලුවට යනවා වැඩි අපි හරිදේ ලියන ට්‍රයි කරනවා මේ අතින් ලියද්දි ඉතින් මේ එහෙම ඒකත් ලියලා ඒගැන ඒම ලියල හොම පිල්ම එක එන්ඩුවෙනකම්ම අපි මේ පිළිවෙලක් කදන්න ඕක දෙතුම් පාරක් වෙනස් කරන්න ඔය අවට්ලයින් එක දෙතුම් පාරක් වෙනස් කරන්න බල අර ත්‍රියක් ස්ට්‍රක්ෂක තියාගෙන ළඟ පාතක පොහැරි බිත්තිය හරිගාගෙන නැත්තන් අතේ තියාගෙන ඒකට ඕගොල්ලන්ගේ කොහොමද අර රේකාව යන විදිිය කොහොම දර ම කිවන පලොට් එක රේකාවක් ඇඳන අපි කහපාට කලින් මේ අපි කතා වුණනේ ගැන අන්නේ ඒ විදිහට මේ වාගේ කොහොමද මේ ටයිම් ලයින් එක එජස් වෙන්න කොහොමද මේ උඩ පහල යන්න කියලා වාට තේරේ මේ සීන් බලන් ඇති හරිද ඊළඟට ඔයා ලියන්න ඕන චරිත සංවර්ධනය එමනත්තං කැරක්ටරිස්ටික්ස් ඊළඟට ලියන්න ඕන ඒ කියන්නේ ඔයාගේ ෆිල්ම් එකනවාගේ ෆිල්ම් එක දැන්ට වන්ලයින් එක ලියාගන්නකට කැරක්ටර්ස් ටිකක් අපිට පෙන් පේන් ගන්නවයි සතුරා මේ කැන සතුරුරා සහ සතුරාගේ කල්ලිය ට පස්සේ වීරයා සහ වීරයාගේ කල්ලිය ගෙදර ඉන්න වයි් ලම් වයි ඉන්න චරිතයක් දෙරට පස්සේ යාලුව කීපදන කොයි කර හැම එක් කෙනගේම චරිත ස්වභාවය සහ යාගේ බැක්ග්‍රවුන්් එක යාගේ කලින් ජීවිතේ ලයි් එක හැම එක්කෙනගේම ඒ දේවල් එක කොලේ ගාන ලියන්නේ ගැන ඒෆෝ කොලේක ලියාගන්න මෙන්න වීරයාගේ ජීවිත කතාව අද වෙනකම් හරිද මේ මොහොත වෙනකම් අපි දැන් කතාවේ මේ ඉන්න තැන වෙනකම් වීරයාගේ කතා පටන් ගන්නකම් වීරයාගේ ජීවිත කතාව මෙහෙම තමයි ගියේ හරිද මෙයා හිතන පතන විදිය මෙහෙමයි මෙහෙම තමයි ගියේ දුෂ්ටයාගේ ජීවිතේ මෙහෙම තමයි බැක්ග්‍රවුන්ඩ් එක උනේ කියන්නේ අපිට ඒකට ගන්න පුළුවන් පොඩි කාලේ වෙච්ච දේ ඒක ගොඩාක් ඈතට යන්න ඕනෙත් නෑ හැබැයි ලයිෆ් එකේ මෙයා දැන් ඉන්න දැන්ට ලයිෆ් එකේ පත් වෙන්න මෙන්න මේ දේවල් මේ උදව්වෙල තියනෝ කියල් ලියන්න පුළන් දැන් උදාහරණ ගත්තු අපි කියමුකෝ ඒ කියලා පුද්ගලයකින ඇතම හීරෝ මෙයා සාමාන්‍යෙන් රජයේ රැකියාවක් කරන ළමයි දෙන්නයි පවුලයි එක ගෙදර සාමීන් සතුටින් ජීවත්වෙන යාලුව පිරිසක් ආශ්‍රය කරන කෙනෙක් මෙයා ගොඩක් කැමති සංගීතයට සහ මෙයා ගොඩක් නිතර ඒකන්නේ ක්‍රීඩාවලට දක්ෂයි ඒ වගේ මෙයා කැමති මේ මොකක්ද අප කියන්නේ මෙයා ගොඩක් සමාජ සීලී දේවල්වලට කැමති ඕනම තැනකදී ප්‍රශ්නයක් වුණහම් බයවෙන්නතු ඉදිරි පත්වෙනවා ඒ වගේ චරිතයක් එතකොට මෙයාට පොඩි කාලෙදී මෙයාගේ දුර්වලතාවයක් තියනෝ මෙයාගේ පවුල තමයි මෙයාගේ තියෙන දුර්වලතාවයකෙන් මෙයා පවුලට මක්හරි වුණොත් මෙයාගේ හැමදීම කඩා වැටෙනවා හරි ඒ වගේ ගෙන ගොඩක් පවට ආදරය කියන කෙතන්දී එතකොට සහ මෙයාට ඉස්සර මෙයාට කලින් අතීතෙදි ප්‍රශ්නයක් වෙලා තියන ස්කෝල්දි මෙයාට වතුරෙක් ඉඳල තියනවා හරිද ඔන්න හොම කතන්දර අපිට පුලන් මෙයාගේ චරිතය ගොඩනගල තියෙන විදිහ ගැන දැන්න්න චරිතය මේ තැන්ට එන්න පල පවු දේවල් ගෙටික ලියාගෙන ඔය විදිහට හැම චරිතයක් ගැනම ලියාගන්න හරිද ඊළඟට ඔයාගේ
චරිත ස්වභාවේ දැන් ඔන්න අතේ තියනු වන්ලයින්න අතේ තියනවා සංකල්ප මේ සෙට්ට එකක් අතේ තියෙනවා ඊළඟට ස්ක්‍රිප් එක ස්ක්‍රිප් එක මේ අවුට්ලයින් එක තියන වන්ලයින් එක තියනවා සිනොප්සියක තියන ඔය ඔක්කොම තියනවා හරිද දැන් ඔයා ලියන්න පටන්ගන්න ස්ක්‍රිප් එක ස්ක්‍රීන් ප්ලේ එක හරිද ඔයා පළවෙනි දර්ශනය ගන්න පළවෙනි දර්ශනය අරගෙන අපි මුලින්ම ෆෝමට් එක කියල දුන්න පළවෙනි මේකෙරි කියල දුන්න මුලින්ම ඔයා ලියාගන්න ඕන මේක මේ සිංහල ක්‍රමයට මම ලියන්න හොද හොලිවුඩ් ස්ටයිල් එක වුණාට අපේ ලංකාව ෂූට් කරන්නකොට මේක අනිත්තයට තේරුම් ගන්නනම් සිංහල ක්‍රමයට තමයි පිටපතේ ආකෘති හදාගන්න ඕන පිටපතේ ආකෘතිය එකන්නේ මේ ලියන ෆෝමට් එක හදාගන්න ඕන මේ සිංහල ක්‍රමයට ලංකාවේ තියෙන සාමාන්‍ය ක්‍රමයට මේකෙති මුලින්ම මම ලියාගන්න දර්ශන අංක එක මේ විදිහට දර්ශන අංක එක ඒ කියන පුද්ගල අපි ගමුකෝ කමල්ගෙල් දර්ශන අංක එක කමල් නිවස කෙන කමල්ගේ ගෙදර කෙන අපි තැන රිවිල් කර තැම තැන අපි මෙතර වෙන්නන්න ඕන ඊළඟට තැන ස්ථානය මිදුල සවස ඊළඟට පිටත මෙම ලියන්නේ කියලා වඩ මේ අර පලවිනි කොටසෙදි බලාගන් බල ස්ක්‍රප් රයිටිං මං ෂෝට් ෆිල්ම් ස්ක්‍රප් රයිටිං එකේදී කියලා දුන්නා මොකද මේකෙද අපි මුලින්ම දර්ශනය අංක ලියා ගන්න ඕන ඊළඟට අපි තැන ලියා ගන්න ඕන මේ ලොකේෂන් එක ලියන්න ඊළඟට තැන ලියා ගන්න ඕන ඊළඟට ටයිම් පීරියඩ් එක ලියා ගන්න ඕන සවසද පිට සවසද උදේද දවල්ද රාත්‍රියද කියලා මොකද මේ ඊළඟට ඇතුළද පිටත ලියන්න ඕන මේ ඔක්කොම මේ වැදගත්වෙන්නේ ප්‍රඩක්ෂන් එක කරගෙන යද්දී අපිට ආලෝක තත්ත්වය එතකොට ප්‍රඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට මේ ඩිපාර්ට්මන්ට් එකට හැමෝට මේ කියන මේ ටික වැදගත්වෙනවා ෂූට් කරගෙන යනකොට මේ එතොට මේකොල මේක බලාගෙන තම අයිඩිය එකක් ගන්ටක් ගාල මේක කොතනද දන්න කියලා හරිද ගොඩම් ඇතුළට පිටද කියන එක ලයිටිංවට බලපාන මේ ඊළඟට මොකක්ද මේ ෂූට් කරන්න ටයිම් පිරිියඩ් එක බලපානෝ මේ සවසද දවල්ද රෑද කෙනෙ අපි ලයිට් පාච්චි කරද්දි ලයිනි ඩිපාර්ට්මන්ට් එකට ඉතින් ඒදේවල් හින්ද අපි මෙහම ලියාගන්න ඊළඟට අපි ලියන්න ඕන ඇක්ෂන් එක එකන මේ ලිව්වේ අපි සීන් එක මේ හෙඩින් එක සීන් හෙඩින් එක ඊළඟට ඇක්ෂන් එක ඇක්ෂන් එක කියන්නේ අපි දර්ශනය ගැන පැහැදිලි විස්තරයක් ලියාගන්නවා ඒකද අපිට ලියන්න පුළුවන් සොරි කමල්ගේ නිවස තරමක් මධ්‍යම් පාන්තික නිවසකි එහි වර්ණය සුදු පාට පැහැ පින්තාරු කර තිබේ විදුල ලස්සන ගාඩනයකින් අලංකරණය කර තිබේ ඊළඟට එකන විස්තරයක් විද ලියාගන්න සමහර මේක පොඩ ක්‍රියටව ලිවට ගමන්න මොකද මේ බලන ගෙනට හරි ලස්සන වෙන්න වර පුලන්නම් පොඩි සාහිත්‍ය මේ ගුණයක් තියෙන නම් දක්ෂතාව ඇත්තින නම් මේ පොට ලස්සන ලියාගන්න ගොඩාක්ම හැලි ලියන්නත් එප අදාළ දේ අපිට මේ විස්තරේ තිබන ඇති අදාළ දේවල් විතරක් මේක තිබන ඇති අනවශ්‍ය දේවල් අවශ්‍යනය එමොකද නමට කතාවක වගේ වැඩිය මේම කරන්න ඕනෙත්නේ හැබැයි මැවෙන විදිහට ලියන්න පොඩ්ඩ හරිද ඊට මිදුලේ යාලු සොරි මිදුලේ මේ ළමයි සෙල්ලං කරන්න මේ කමල්ගේ ළමයි දෙන්න එතකොට මේ ඉන්න අතරේ කමල් කාරකෙන් එනෝ ගෙදට්ට කාරක ඇවිල්ලා වත්තේ නවත්තන ඉරස කමල් බහිනෝ කාරකින් බඩු මල්ලකුත් අරගෙන නෝ ගෙදෙට්ට බාල දෙන්න දුවගෙනනවා දුවගෙන එනකොට ඔන්න ඩයිලොග් ගත්දාන යටින් ඊළඟට අපිට පුළුවන් ඩයිලොක්සල්ට යන ඊළඟ ඩයිලොක්සල්ට යනකොට අපි මෙහෙම මේ අපේ ඩොකිමන්ට් එකේ මැද්ද තමයි යස් කරන්න මැදට අරගෙන අපි සෙන්ට කරලා අපි ලියනෝ ඩයිලොග්ග කියන කෙනගේ නම කැරක්ටරගේ නම පලවෙනි එක අපි බාගේ නම ලියනවා බාගේ නම දිනුලි කියල්ලීම ගෑන්ලමගේ නම දිනුලි හරි එයාගේ එයාලිනෝ තාත්ති මොනවද ගෙනාවේ කියලා හරිද තර බාගෙන්ට පස තාත්තා ඇකට කවුද කමල් කියනවා මං පුතාට බෝනික්කෙක් ගෙනාව කියලා ඔන්න බෝනික්කෙක් දෙනවා අතට ඒක ලියනවා අපි යටින් කමල් අත කමල් බෑගේ තිබූ බෝනික්කෙක් ගෙන දීනුලි අත තබයි ඊට පස්සේ ඔන්න අපි යටින් තව ඩයිලොග් ගැල් ලියනවා ඊළඟට කවුද තා පිරිමි බබෙක්කින්න චුටි බබෙක් එයාකි නම රුසිරු කියලා අපිකම රුසිරු කියනවා මට තෑගි නැද්ද එතකොට
හරි එතකට තාත්තකින් හන බබා මට තෑගි නැද්ද කියලා තොට බබා එකට කියන පුතාටත් මම තෑග්ගක් ගෙනවා කියලා එයාට දෙනවා චූටි කාර එකක ලියනාව කමල් බෑගෙන් ගත්තු කාරය චූටි කාර එකක් රුසිරු අත තබයි නමුත් එම කාර එක එක්රෝධයක් කැඩී ඇත ඔන්න අපි පොඩි සිම්බලයිසයක් ගෙනවා මං ඇයි මෙහම සිම්බලයිසයක් ගෙන මගේ හිතේ දැන් තියෙනවා මගේ වන්ලයින් එක මං එක තැනක ලියල්තින එකම කලින්කි වෙන නිකන් ම හිතුවයම කමල්ලයින් එක ම ලියල්තින කියමක ට්‍රිප් එක යනකොට යාළුවන්ගේ යාලුතක ට්‍රිප් එකනකොට ඒ කොල්ලන්ගේ කාර් එක රෝධයක් ගැලවිලා යන එතන්දි තමයි ඒගොල්ලො මේ කාරක නවතින්නේ හරිද කාරක නවතිනො එතන්දි මට ඒක පොඩි සිම්බල් එකක් ගේන්න හිතුන මොකද ඒක පොඩි කතමුළු කතායම ඔය රෝධ ගැලවිල යන එකෙන් තමයි මේ ප්‍රශ්නය ඇතිවෙන්න කියන එක පොඩි එකක් මතක් වේ කියලා එතන්දි ඊට පස මං මේ හිට පසේ මේ බා දැන්ගන්න ඊට පසේ රුසිරු වාහනය අතරගෙන බලා ඒ රෝධයක් නැති බව මේ අනේ දාති මේක ඊට පස ඔන්න දැන් රුතුරු කියන මේ ඩයිලෝග්ගර්කෙන් රුතර අනේ දාති මේ ඒක රෝධයක් නෑන ඔයාමට කැඩිච්ච එකක්ද ගෙනත් දුන්නේ මට එපා මේක කියලා ඔන්න දැ යටින් ලියනවා රුසිරු එම කුඩා සෙල්ම් කාරය විසිකර දම්ම නිවස තුළට යයි කමල් එම වාහනය අහුලා ගනි අහුලාගෙන දුකෙන් බලයි නිවස තුළට සිටි කමල්ගේ බිරිඳ පිටතට පැමිණි හරිද ඔන්න හොම තමයි දැන් සීන්න එකල් ලියාගෙන යන්න හරිද ඉතිං දැක්කන අපි කොහොමද ක්‍රියේටිවිටිය එක ඇඩ් කරන්නේ මේක මම ලිය ම මේ පෙන්න්නේ ගෙන පොඩි එක්සාම්පල්ලයක් මේක ඔහම තමයි අපි ලියාගෙන අද්දි අර මේ කාලරේගාවේ එහා තියෙන දේවල් ඒ සිම්බලයිස් කරන දේවල් කොහොමද අපි මේ කරතාව පුළන් ඔන්න කමල්ගේ කමල් පොඩි ආදරණී පෙනුමක් ගේන්න කමල්ගේ ළමයින්නන බාලඉන්නන ගැන දූ රෝස පාට එකක් ඇඳල ඉන්න පුතන් පොඩි නිල් පාට එකක් නිකන් කහ පාට එකක් වගේ අඳන්න නික අහිංසක පාට තාත්තා පොඩි ක්‍රීම් පාට වගේ එකක් රුසිල් මේ කමල් පොඩි ක්‍රීම් පාට වගේ ඇඳ එනවා වයිෆුත් පොඩි රතු පාට හුරුව එකක් එකැන පොඩි ලව් කියන එක පොඩි මිනිෂන් කරන්නේ පවුල තියන ඊට පස්සේ වයිෆ්ට දෙන බෑග් එක වයිෆ්ට දෑග ගැදෙන ඒක රතු පාට කවර එක ඔතල තියෙන්නේ ඉතින් ඒක ලව් කියන එක පෙන්න්න පුළුව හරිද ඔය වගේ දේවල් එහම කලස්වලින් ඇට් කරන්න පුළුවන් තවතාව දේවල් දින ගොඩ ඉතිං ඕහම තමයි අපි කොහොමද සීන් සාමනි ස්ක්‍රප්ට ලියනයන් ඊට පස්සේ මෙහෙම ලියාගෙන යනකොට ෆස් ඩ්‍රාෆ් එක යනද පල්ලමු මේ කෙටුම් පත කියන එක අපිට හම්බ වෙනවා ඊට පස්සේ පලවෙනියෙන්ම අපි ඕක මුලින්ම ලියලිවරල කියෝගන්න කියෝගෙන අපි ආයිත් බලනෝ ආයි බලලා ඕක අපි ආයිත් ආයිත් ලියන්න දෙතුම් පාරක් අපි මේ ස්ක්‍රප්ට එක ලියන්නවා ලියලා ඉවර වෙලා අපි ගැන මේක සමහර තැන් අපිට පේන්න ගන්න ඔක්කොම ලිවයන් පස්සේ අපි මේ මුලහරිය ලේපේව ටිකක් ගොන් වගේ කියලවා මට එහෙම හිතෙනවා ගෙන මම ගොඩක් කලා ලිවහම දෙතුම් පාර වෙනස් කරනවා ආයේ ඩයිලොක් කියල බලන ඒවනික යතාර්තය තින් ඩයිලොක් නැත්තන් අපට එවෙල හිතර ලියපුද කියලා එහෙම ඩයිලොග්ගේම පුළුවන්න්න මේ දැන් ඩයිලොග් හෙම ලියද දෙතුන් දෙනෙක් සම්බන්ධ කර විශ්වාසවන්තම කීප දෙනෙක් සම්බන්ධ කරන්න කම්බන්ධ කරගෙන ඒ දෙතුන් දෙෙන අතර ඒ ඩයිලොක් කතා කරන ගමන් ලියන්න හරිද ඊට පස්සේ ඔයාගේ ෆිල්ම් මේ ස්ක්‍රප් එක එහෙම දැන් ඔක්කොම කරලා ඉවරලා සම්පූර්ණ ස්ක්‍රප් එක අරගෙන ඒ ආය දෙතුන් දෙනෙක් අරගෙන පොඩි මේ ජස්ටිෆයි ස්ක්‍රප් ජස්ටිෆයි එකකට යන්න හරිද ඒගොල්ලොන්ගෙන් ෆීඩ්බැක් ගන්න ඒ ගැන ඒගොල්ලෝ තව කීතු ඩාපිකම තව තුන් දෙනෙට වගේ ස්ක්‍රප් එක දීලා ඒගොලන්ට කියවලා තුන් දෙෙන තුන් හතර දෙෙන එක එකතුල කතා කරල බලන්න මේක මේ තැන්වල සමහර දේවල් යතාරතයෙන් පිට තියන සමර්දවල් සිදුවෙන්න බෑ කියලා ගොලන්ට පේන එක අපිට පේන දේවල් අනිතර පේනගන්න මේක මෙහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ කියලා ඒගොලු කියන්න ගන්න තොර සමහට ඒවා මේ අත්තරම එහම වෙන්න බැරිය වෙන්න පුලන් සමහරවිට ඒගොල්ලන්ට හිත පෞද්ගල දේවල් එන්න පල හිද පොඩ්ඩක්
ඒගැන ඒක කරදි පොඩ්ඩක් පරිස්සමින් මොකද වා ගන්න ඕනත් ඔයාගේ මේ දැනුම් මට්ටමට සහ බුද්ධි මට්ටමට වගේම මේ ෆිල්ඩ එක වැඩ කරන ඒ ස්ක්‍රිප් රයිටිං වලදී ඒ සම්බන්ධ ප්‍රොපෙෂනල් අයවතයි පොඩක් ගන්න ඕන ප්‍රොපෙෂනල් කියන්න සම්ල වාගේ මට්ටමින් ඉන්නය ගන්න තමයිට වත් එක්කම ඉගෙන ගන්න අය වෙන්න පුළුව එතකොට ඒ ගොල්ලොන්ගින් ෆී බැට්කයක් කරගෙන ආයි බලන්න ඔයා කියෝල හරිද ගොඩාක් වෙනස් කරන්න කියන්න අර මේ කියැන සමහර තැන්තිනන වාට කන්සෙප්ටකෙන් පිට පයින්න චේන්ච් කරගන්න බැරි වෙන තැන් එනවා ඉගෙන ආගිමට එනවා තුන් හතර දෙන එක එතරවා ඔයාගේ කන්සෙප්ට එක ගැන ඒකට පැහදි කරලා තියන්න මොකද ඒ කන්සෙප්ටෙන් පිට පයින්න බෑනවාට සහ ඔයා තව කන්සෙප් ගොඩත් තිනන වගේ ඕක ඇතුළ පෙන්න්න කියන ඒවත් ඔයා ඕක ඇතුළම මේ තැන්තැන් වලදී පෙන්නන්න ට්‍රයි කරන්න හරිද ඊළඟට අන්තිම්මට ඔයා ෆයිනල් ස්ක්‍රිප් එක වාගේ අතර හම්බෙල දීනවා ඒ ගැන්නේ ජස්ටිෆයි කල්ලා කට්ටියත් එක සාකච්ඡා කරලා හැමදේම කරපු ස්ක්‍රිප් එක ඒ ස්ක්‍රිප් එක තමයි වාගේ නිර්මාණය චිත්‍රපටේ විශුවලයිස් කරන්න ඊළඟට ඩිරෙක්ට කෙනෙක් අතර දෙන්න ඔන්න ඕක තමයි වාලාගේ සාමාන්‍යෙන් බේසිකලි ස්ක්‍රිප් රයිටිං වල ස්ක්‍රිප් එක ලියාගන්න ඔන්න විදිහට තමයි හරි දැවක ඇතුළ ගොඩා කාරණා තියනවා දැන් අපි සිනමාවත් එක කතාකරු සිනමාවේ ප්‍රකාශන විදි තියෙනවා ඊට පස්සේ කොහොමද අපි චිත්‍රපටියක මේ සීන් ලියන්න සීන් එකක් කොහොමද මිනිස්සුන් එකන අපි කැන සීන් එකක් හරියටම මේව කරගන්න කවද කියලා මුලින්ම ඕකවා ප්‍රක්ටිස් කරගන්න ඕක ප්‍රක්ටිස් කරන්න ඉන්නපු ඉස්සල්ලම් දැන් අරමංකිව ස්ට්‍රක්ෂ එකට ඔයාගේ තියෙන කතාවක් ඔය විදිහ ඩිලොප් කරලා ලියාගන්න මුලින්ම ලියාගෙන පුළුවන්නම් ඔයා ලියනේවා ගැටලුවක් නැත්තං මට මගේ ඊමේල් එක මම යටින් දාන්න ඊමේල් එකට එවන්න මම එතකොට ඔයා සහ ඔයාගේ ඊමේල් එකට ඒවලා ඔයාගේ නම්බර එකත් ඒකටම දාලා තියන්න මං එහෙමුණොත් ඒකෙ තියෙන දේවල් බලලා ඒ වගේ මට හිතන දේවල් ඒ කියන්නේ තව කියන්නේ ඔයාගේ මට්ටමට අනුව තවත් චේන්ජෙන්න්න ඊළඟ ස්ටෙප් එකට ඔයාට යන්න උදව්වර් කරන්න ඕන කොහොමද කියලා මම ඔයාට ඒක කියන්නම් මට පුළුවන් විදිහට හරිද එහෙනම් අපි ඊළඟට ආයි ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරමු කොහොමද කැරක්ටර්ස් ඩියවලොප් කරන්න කැරක්ටර එක කොහොමද කැරක්ටරාක් එකක් කියන්න මොකක්ද කැරක්ටර එකක් අපි තෝරගන්න කොහොමද කැරක්ටර එකක් කල ස්වභාවය මොනවද ඒ වගේ දේවල් අපි ඊළඟ එපිසෝඩ්ඩේ කතා කරමු එහෙනම් කාලෙකට පස්සේ එකතු වෙච්ච ඔක්කෝටම ගොඩාක් ස්තුතියි